අද අපේ සිතුපටි කතිකාවත් එක්ක සම්බන්ධ වෙන අපේ සම්පත්තාර කියලා විදිහට කෙනා ඕගොල්ලන්ට 아무තුන් හඳුනලා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ වැඩසටහනට මේ කතිකාවතේ පොඩි ආරම්භයක් ගන්න මම කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරන්නම්. ඕන අපි බෙරත් රත්නායක චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරේ නිෂ්පාදකවරේ තිරරචකයෙක් ඒ වගේම සමහර අවස්ථාවලදී රංගශිල්පී විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම කාලයක් ශ්‍රී ලංකාවේ රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ තලයක් ලැබපු කෙනෙක් සහ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරගේ සංසදේ කලක් සභාපති විදිහට හිටපු චිත්‍රපට නිර්මාණකරණය ගැන චිත්‍රපටයේ රස වින්දනය ගැන තාම සෞන්දර්යාත්මක වගේම තාම වෘත්තිමය එළඹුමක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුට මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක මේ චිත්‍රපටය ගැන අදහස් බෙදා ගන්න ගොඩක් දේවල් ඇති. ඉතින් ඔබතුමා බොහොම ආදරෙන් ගෞරවයෙන් යන වැඩසටහනට අද අපි කතා කරන බලාපොරොත්තු වෙන චිත්‍රපටය දැන් ඔයගොල්ලෝ මේ නරෝග චිත්‍රපටය මැරේජ් ස්ටෝරි 2019 නොවල් බොම්බේ තමයි අධ්‍යක්ෂණය කරන්නේ. නොවල් බොම්බේගේ ෆිල්ම් බලලා තියෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා එයාගේ සාමාන්‍ය ෆිල්ම් එක තියෙන හැඩය, ෆිල්ම් එක තියෙන ස්ටයිල් එක මොන වගේද කියලා. මේ චිත්‍රපටය විශේෂයෙන්ම රිලීස් වෙන 2019 කියන්නේ චිත්‍රපට සම්බන්ධයෙන් අපිට තම වැදගත් අවුරුද්දක්. 2019 ඔස්කාර් විශේෂ අකාදමි සම්මාන වල ගත්තාම නිර්දේශ වෙලා තිබුණ චිත්‍රපට අතිශයම සම්බාධ සහ අතිශයම චිත්‍රපටමය ගුණයෙන් වැඩි චිත්‍රපටයක්. උදාහරණයක් ස්කෝසෙසි අයිරිෂ්මෑන් චිත්‍රපටය ටාරන්ටිනෝගේ වන්සමන ඩයිමන් හොලිවුඩ් වගේ චිත්‍රපටයත් එක්ක බෙස්ට් පික්චර් එකට තරඟ කරපු චිත්‍රපටයක් තමයි මේක. ඒ වගේම අකාදමි සම්මාන වල තවත් සම්මාන ගොඩනගනවා නිර්දේශ වෙච්ච හොඳම නිළිය, හොඳම නළුවා සහ හොඳම සහාය නිළියට මේ සම්මාන ජයග්‍රහණය කළ ලෝරල් තමයි ජයග්‍රහණය කළේ. සහ නොවා බොම්බේ නිර්දේශ වෙනවා හොඳම තිර පිටපත සඳහා. ඉතින් මේ චිත්‍රපටය ගැන අපි කතා කරද්දී ඉස්සර මම මේ ආරම්භයක් ගන්න එළමුවක් විදිහට මම කතා කරන්නේ අපිට දැන් මේක සාමාන්‍ය වැඩෙන්නේ ෆිල්ම් වල ජෝනරස් වල ඩ්‍රාමා කියන එක ගන්න එක. හැබැයි ඒකේ ෆැමිලි ඩ්‍රාමා කියන සබ් ජෝනරයකට මේක අයිති වෙනවා. සහ මෙලෝඩ්‍රාමා වලට. හැබැයි දැන් මේක අපි සාමාන්‍යයෙන් මේ වගේ දෙන අනිත් උදාහරණات එක්ක කතා කරලාම මේකේ නැරටිව් එක ගන්න. ඒ නිසා මේකේ චරිත පැත්තෙන් අපිට ඇත්තටම වෙනස්කමක් දකින්න පුළුවන්. ඒක තමයි ඒ කියන්නේ කතාව බොහොම සරලයි. සර් කිව්වා වගේ මේක මහ ලොකු විෂුවල් ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කරගෙන කරපු දෙයක් නෙමෙයි. නමුත් අද කාලේ හොලිවුඩ් වල හැදෙන ඒ චිත්‍රපටිත් එක්ක තරඟ කරන්න පුළුවන් මට්ටමට මේ හරිම සතුල් එහෙම නැත්නම් සිවුල් කතාවල පුළුවන්. ඒක එහෙම වෙන්න හැකියාව ලැබිලා තියෙන එක කොහොමද මේ ආඛ්‍යානයේ නැරටිව් එක ටිකක් වෙනස් විදිහට අරගත්තේ කියන තැන ඉඳගෙන සහ මේ චරිතවල තියෙන අපිට පේනවා චරිතයක් කළුයි චරිතයක් සුදුයි කියලා නැහැ. එතන තියෙන්නේ හැමෝම අර කියන අලු තත්ත්වයක තමයි මේ චරිත තියෙන්නේ. අනිත් පැත්තට සර් කතාව ආරම්භ වගේ දෙන්නේ ආරම්භ වගේ මේක ලව් ස්ටෝරි එකක්. මේක ඩිවෝස් ස්ටෝරි නෙමෙයි මේක මැරේජ් ස්ටෝරි. ඒක නිසා මේක රොමෑන්ස් කොමඩි කියලා. මොකද හොලිවුඩ් වල සමහරවිට හොඳ එන්ඩ් එකක් තියෙනවා නම් හොඳ මේ එකක් තියෙනකොට මේ මමත් හිතාගන්න බෑ අපි සාමාන්‍යයෙන් කොමඩි කියලා කොමඩි සාම්ප්‍රේක් ගා අපි තුන අපිට hina වෙන්න ඕනේ හොඳටම කියලා. නමුත් දැන් ඒගොල්ලා මේ හොලිවුඩ් වල මේ ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නේ රොමෑන්ස් සහ කොමඩි කියලා. මට හිතාගන්න බෑ ඒ කොමඩි කියන සාහනේ දැම්මි කියලා. නමුත් මම ඒක මේ අධ්‍යයනය කරලා දෙන්නේ හොඳ එන්ඩ් එකක් තියනවා නම් මේ කියන්නේ විවාහ ජීවිතවල දැන් මේක කතා කරන්නේ මේ විවාහ ජීවිතයක් ගැනනේ කතා කරන්නේ. විවාහ ජීවිතේ දැන් අපි හිතනවා මේක එන්ඩ් එක නරකයි කියලා. මම දන්නේ නැහැ මෙතන ඉන්න අය හිතනවාද කියලා මේ දෙන්නගේ මේ විවාහ ජීවිතේ එන්ඩ් එක නරකයි කියලා. මට නම් ඒක හොඳයි. හොඳයි කියන්නේ මොකද දැන් විවාහ මේ චිත්‍රපටයේ අවසානයේදී තර දෙන්න ඩිවෝස් වෙලා අවුරුද්දකට පස්සේ හම්බ වෙන සීන් එක තමයි අවසානයේදී අර පෙන්නන්නේ. මොකද අර චාලි එනවා ආපහු එනකොට නෝරා නෙවෙයි නිකොලි අලුතෙන් තව පාර්ට්නර් කෙනෙක් එක්ක ගෙදරක ඉන්නේ. ඒ පාර්ට්නර්ත් එයාගේ අම්මා එක්කත් දැන් අර වගේම මිත්‍රත්වෙකුත් තියෙනවා. එතකොට ඒ සම්බන්ධය තියාගෙන වුණත් අර ඒ වෙලාවේදී දැන් අර චාලි ආපහුවම පුතත් එක්ක ඉන්න ඒගොල්ලෝ අවස්ථාවක් දෙනවා ඒ ගෙදරම එයාට ඉන්න කියලා.
ඒක සාමාන්‍යයෙන් අපේ වගේ සමාජයක නම් අපිට කවදාවත් ඒක විය නොහැක්කක්. ඒතර මේකේ තියෙනවා පොඩි අමුතු මේ මොකද්ද මිනිසුන් අතර තියෙන ඒ සම්බන්ධතාවයේ තියෙන ගැඹුරු බව. ඒ කියන්නේ ඔවුන් ජීවිතේ හොඳටම තේරුම් අරගත්තු මිනිස්සු මේ කණ්ඩායමක් කියලා අපිට විශ්වාස කරනවා. මම හිතන්නේ ඒ හින්දා වෙන්නේ ඇති එහෙම අර්ථ දක්වලා තියෙන්නේ. මම ඒකට කැමතියි. මොකද නිකොලා අන්තිමට දරුවා අරගෙන අරයන් කියනවා ආදරේ එහෙනම් දරුවව තියාගන්න කියලා. මොකද තියාගන්න කියලා යනකොට එයා දකින්න එයාගේ සපත්තුවේ ලේස් එකක් ගැලවිලා කියලා. එයා ආපහු ගිහිල්ලා ගල්ලා ලේස් එක බදිනවා. ඒ කියන්නේ දරුවා නිසා හෝ ඔවුන්ගේ අතීතයේ තිබිච්ච දෙන්න අතර තිබුණු ආදර සම්බන්ධතාවයේ ශේෂ ඉතුරු වෙනවනේ කොහොමද? අපි දැන් විකසාද වුණා අපේ අතීතයේ තියෙන මතක අත්දැකීම් ඒ වගේ මේ උණුසුම් අවස්ථාවල් අපේ මේ ජීවිතයේ වැදගත් දේවල් අපිට අපේ මතකයේ හදවතේ ඉතුරු වෙලා තියෙනවා. ඒවා වෛරයක් බවට පත් නොකර ගන්න කියන මේ පාඩමක් දෙන්න. මේගොල්ලෝ පාඩම් උගන්වන්නේ නැහැ හොලිවුඩ් වල කවදාවත්. අපි වගේ මේ නමුත් ඒක අපිට දැනෙනවා. මම දන්නේ මේ චිත්‍රපටිය දැන් පටන් ගන්නනේ අපි හිතනවා මේ කවුරු හරි නරේෂන් එකක් කියලා දැන් අපි හිතන්නේ මේ පිරිමි කෙනෙක් කතා කරනවා. කතා කරලා එයා මේ ගැහණියක් ගැන විස්තර කරනවා. ටිකක් වෙලාවකට අපිට තේරෙනවා මේ ඒ කතා කරන්නේ එයාගේ බිරිඳ ගැන කියලා. බිරිඳගේ තියෙන weaknesses, බිරිඳගේ තියෙන qualities, බිරිඳගේ තියෙන හැකියාවන් එයා වගේ කරමින් එයා කතා කරනවා. ඒ කතා කරනවා ඒ ටිකක් වෙලා ගියාට පස්සේ ගැහණියක් කතා කරනවා පිරිමියෙක් ගැන. ඒ වරනකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන කියලා. ඊටත් ටිකක් වෙලා ගියාට පස්සේ අපිට තේරෙනවා මේ දෙන්න තමන් එකිනෙකා ගැන තමන්ට තියෙන අදහස් ලියවිල්ල මේ කවුන්සලර් කෙනෙක් ඉස්සරහා ඒ කියන්නේ මේගොල්ලෝ තාම දික්කසදෙන්න තීරණය කරලා නැති අවස්ථාවක තමයි ඒක කියවන්නේ. කතා කරද්දි ඊට පස්සේ ඒගොල්ලන්ට ඒක ඉදිරියට යන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ ඊගාව වැදගත්ම පාර්ට් එක තමයි මේ ෆිල්ම් එකේ මම දන්නේ මේ මොනවද මේගොල්ලෝ හිතන්නේ කියලා. මම හිතන්නේ ඊගාව වැදගත් පාර්ට් මේ කෝට් ලීගල් ඉෂුව. ඒක ලීගල් ඉෂුව එක හරිම වැදගත්. දැන් ඇමරිකාවේ ලීගල් ඉෂුව මොකද මේ චාලි ඉන්නේ ලොස් ඇන්ජලස්. මේ දෙන්නම කසාද බඳලා ලොස් ඇන්ජලස් වල නෑ සෝරි මේ නිව්යෝක් වල ඉන්නේ. නිව්යෝක් සිටි එකේ ඉන්නේ. ඉඳලා ඉවරලා අරයා මේ දෙන්න තියෙන මොකක් හරි එක අවස්ථාවකදී මේ නිකොලි එනවා එයාගේ ගමට. ලොස් ඇන්ජලස් වලට එනවා. එයාට ටෙලිවිෂන් සීරීස් එක රඟපාන්න ලැබෙනවා කියලා. ඒ වෙලාවේ තමයි එයා මෙහෙ ඇවිල්ලා තමයි මේ ඩිවෝස් එකට ලෑස්ති වෙන්නේ. ඒකට එහෙ ලීගල් සිස්ටම් එකේ හැටියට හැම වෙලේම තව කෙනෙක් දැන් ලංකාවේ අපි කියන මොනවාද වරන්තු නිකුත් කරනවා කියලා නොටිස් යවනවා කියලා කියනවා. ඒකට අපි දැන් මගේ බිරිඳ කසාද කරන්න ඕන නම් මම එයාට දැනුම් දෙන්න. ඒ සාමාන්‍ය ලංකාවේ නම් උසාවියේ නඩුවක් දාලා තමයි කරන්නේ. දැන් මෙහෙදී මේ ඇමරිකාවේ මේ ලීගල් සිස්ටම් එකේදී අර දැන් ඒ ලංකාවට වඩා හුඟක් වෙනස් දික්කසාද නීතිය තියෙන්නේ. දැන් ලංකාවේ නම් හුඟක් වෙලාවට මෙයි දික්කසාද වෙන්න කැමති නැහැ අපි දෙන්න මියුචුවලි කැමති නැහැ. දැන් මේ දිනක් මියුචුවලි කැමතිනේ. දික්කසාද වෙන්න කැමති නැහැ. අපි හුඟක් වෙලාවට එක ලෝයර් කෙනෙකුට දෙනවා. මටත් පෙනී හිටිනවා මෙයාටත් පෙනී හිටිනවා. එයා පෙනී හිටින්න එයා කරනවා එයාගේ යාළුවෙකුට දෙනවා මෙයා අනිත් පාර්ශවයෙන් පෙනී හිටිනවා. නමුත් මේ ඒ ලීගල් සිස්ටම් එකේදී අරයා නිකොලි ගිහිල්ලා හම්බු වෙච්ච නිකන් හරි කන්සල්ට් කරපු එකම ලෝයර් කෙනෙකුවත් අරයා වෙනුවෙන් පෙනී හිටින්න බෑ කියලා තමයි යා කියන්නේ. ඒකට ලීගල් සිස්ටම් එකේදී හැම වෙලේම ඒගොල්ලෝ උත්සාහ කරනවා එකිනෙකාගේ මොකද උසාවියට ගියන් පස්සේ අපි වගේම තමයි උසාවියට ගියන් පස්සේ අනිත් එක්කෙනාගේ වැරදි පුළුවන් තරම් කියනවා. දැන් ඒගොල්ලෝ කවදාවත් අර නිකොලි ස්ටේකියස් එකෙන් බහිනකොට එයා වැටෙන්න යනවා.
එයා බීලා ඉන්නේ. ඒකට අරයා ඒ වෙලාවේ උදව් කරනවා. උදව් කරාට අරයා කියනවා මේ උසාවියේදී කියනවා මෙයා මෙහෙම නොසලකිලිමත් බීලා ඉන්නේ කියලා ඒවා උපයෝගී කර ගන්නවා නඩුව දිනා. ඒ ඇයිලා ලීගල් සිස්ටම් එකේ තියෙන දේවල්. ඒ වගේම තමයි මෙයා එනවා චාලි එනවා පුතාව ගන්න එනකොට අර ලොස් ඇන්ජලස් වලින් කාර් එකක් හයර් කරනවා. කාර් එකේ පිටිපස්සේ සීට් එක හරියට මේ අර සීට් බෙල්ට් එක වැඩ කරන්නේ. ඒක පව අර උසාවියේදී මේ පෙන්නුම් කරනවා මේගොල්ලෝ මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතාලම සියුම් විදිහට කරන ලීගල් සිස්ටම් එකක් මේක ASCII ක්‍රිටිසයිස් කරනවා. මේ ඇමරිකාවේ මේ ප්‍රාන්ත දෙකක් අතර මේ විවාහ මේ ලීගල් දික්කසාදයක් වෙනකොට කොහොමද වෙන්නේ කියන්නේ. ඒක ළමයාගේ අයිතිය ගැන ඒක තමයි අර ලෝයර් හැම වෙලේම යාට ඇඩ්වයිස් කරනවා. ඔයා ලොස් ඇන්ජලස් වල ඉන්න අර හොටෙල් එකේ ඉඳලා නෑ හොටෙල් එකේ ඉන්න බෑ. උසාවියේ හොටෙල් එකේ ඉන්න මිනිහේ උසාවියේදී විශ්වාස කියන්නේ එයා ළමෙක්ව බලා ගන්න විශ්වාස කරන්නේ නැහැ කියලා. එයාට අපාර්ට්මන්ට් එකක්ම ගන්න කියලා. ඊට පස්සේ ඉතින් මේ ෆිල්ම් එකේ වැදගත්ම පාර්ට් එක තියෙන්නේ මම හිතන්නේ මොකද්ද වැදගත්ම පාර්ට් සීන් එක. ඔයාලට දැනුණා. වැදගත් සීන් එක. නෑ ඔයාලට දැනුණ හොඳම සීන් එක. දැන් මම කිව්වා දෙකක්. ඔයාලට දැනෙච්ච එක. මට ඒක අන්තිම සීන් එක තමයි. ලියුම කියවන එක. ලියුම කියවන එක වැදගත්. ඇත්තටම වැදගත්. මොකද පළවෙනි අවස්ථාවේදී ලියුම කියවන්නේ නැහැ. කවුද නිකොලි ලියුම කියවන්නේ නැහැ. එයාගේ මේ මාස්ටර් ගැන තිබිච්ච හැඟීම් කියවන්නේ. එයා ඊට පස්සේ කියවනවා ඒක කියවන්නේ දික්කසාද වෙලා අවුරුද්දකට පස්සේ අර ආපහු එනවනේ දරුවා බලන්න. දරුවා බලන්න එන අවස්ථාවේදී දරුවා ඒක අපිට හිතනවා අතාත්විකයි කියලා. නමුත් ඉතින් අපේ නම් විචාරකයෝ වුණා හොඳටම බණී අපිට. කොහෙද කොහේ ලියුමක් ආවේ කියන්නේ. නමුත් ඒක වැදගත් නෑ. ඒ වගේ විග්‍රහ කිරීම. මොකද අපිට ඕනේ ඒකේ තියෙන කන්ටෙන්ට් එක. ඒ කියන්නේ ඒකේ තියෙන හැඟීම්, ඒකේ තියෙන මේ සබ්ජෙක්ට් එක තමයි අපිට වැදගත්. ඒකේ මේ මොකෙන් ළඟ අතන මේ ඔයගොල්ලෝ කියන්නේ ස්පෙල් කරනවා. නෑ එයා ස්පෙලින් එක ගන්න ඉස්සෙල්ලාම එයාට ශබ්ද කරන්න කියනවා. එයා ශබ්ද කරන්න කියනකොට ඒක මොකද කියවන්න පුළුවන් යම් ඔව්. ඉන්ෆර්මේෂන් එක මේම අපිට කාල අවශ්‍යයි. ඒක නිරූපණය. ඊට පස්සේ එයා ඒක ලියුම් මාර්ගකට කියවනකොට අර කවුද මේ එයාගේ එක්ස් වයිෆ් පිටිපස්සෙන් ඇවිල්ලා අහගෙන ඉන්නේ. එයාට දැනෙනවා ඒතකොට එක්ස් වයිෆ් කියනවා මම මෙයාව දැකලා පළවෙනි තප්පර දෙකෙම මම එයා වෙනුවෙන් එයා ගැන ආදරෙන් බැඳුනා කියනවා. එදෙන් හම්බ වෙන්නේ මෙයාගේ නාට්‍යයක් බලන්න ගිහිල්ලානේ. මෙයා හදපු ස්ටේජ් ප්ලේ එකක් බලන්න යනවා නිව්යෝක් වලදී. අර නිව්යෝක් වලට ෆිල්ම් එකක ෂූටින් යනකොට. ඊට පස්සේ එයාට ඒ වෙලාවෙත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අර නිකොලිට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් අපිට පෙන්නන්නේ. අපි ඒක කැරක්ටර්ස් ඔක්කොම පෙන්වන්න ඕනේ නැහැ සිනමා කෘතිය. කිව්වහම ඇති. ඒක ගමුතින් මේ දැන් අපි නම් ගුවක් වෙලාවට ලංකාවේ ඒ පරණ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්වත් පෙන්නන්න හදනවා. මම එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට ඒක හිතා ගන්න පුළුවන්. එයා කියනවා මම බෙන් එක්ක යාළු වෙලා හිටියා බෙන් කියලා එක්කෙනෙක් එක්ක. ඒ යාළු වෙලා ඉන්න කාලේ තමයි මෑත් එක්ක ගියේ මේ නාට්‍ය බල නිව්යෝක් වලට ගියේ. නිව්යෝක් වලට ගිහිල්ලා නේද බලයක් වගේ මිනිහෙක් මේ නාට්‍ය රඟපානවා. අන්තිමට මම දැනගත්තා එයා තමයි මේකේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් කියලා. ඊට පස්සේ අපි දෙන්න කතා කරලා එළි වෙනකන් කතා කරලා කෙලවුරුනේ ඇපාර්ට්මන්ට් එකට ගිහින් රූම් එකකට ගිහිල්ලා කවදාවත් හිටියා. ඊට පස්සේ ඒ දෙන්න ඊට පස්සේ බැලුනම එයා කවදාවත් හැබැයි යාට උමනා වෙන්නේ කසාද බඳින්න. ෆිල්ම් එකකට කසාද බඳින්න අවශ්‍යතාවයක් තියෙන්නේ. නමුත් මේ ගර්ල් ප්‍රෙග්නන්ට් වෙනවා. එයා කියන ප්‍රෙග්නන්ට් වුණු හින්දාමත් නෙවෙයි නමුත් she wanted to marry. එයා ඊට පස්සේ කසාද බඳිනවා. එයා කියනවා කසාද බඳින්න. ඒ දර්ශනේ ඒ හින්දා ඒක හරිම මේ වැදගත්. ඊට වඩා අනිත් දර්ශනය තමයි අර ඇපාර්ට්මන්ට් එකට යනවා මේ චාලි ඇපාර්ට්මන්ට් එකක් ගන්නවා ලොස් ඇන්ජලස් වල. මොකද මේ තමන්ගේ මේ පුතා හම්බ වෙන්න පහසුයි කියලා පෙන්නන්නේ. ඒ ඇපාර්ට්මන්ට් එක බලන්න යනවා නිකොල්. හිස් ඇපාර්ට්මන්ට් එක. දැන් අපි මුළු බිත්ති ඔක්කොම හිස්. යකි ජීවිතේ ඒ වෙලාවේ තියෙන මේ ඒක අපි ඒක හරිම මේ
ෆිල්ම් එක හදන්න අපිට හරිම වැදගත්. අපි එවන ආර්ට් ඩිරෙක්ටර්ස්ලා ඒවා පින්තූර ටිකක් ගහලා මල් පෝචි තියලා මොන හරි කරනවානේ නේ අර හිස් බිත්ති ඔක්කොම තියෙනවා. ඒතකොට ඒ දෙන්නගේ ජීවිතේ පටන් ගන්න නොගැලපීම් ගැන තමයි කතා කරන්නේ. නොගැලපීම් ගැන කතා කළා එක උච්ච අවස්ථාවක් එනවා. ඒතකොට කියනවා අර්මිනිය අර කියනවා මේ චාලි කියනවා මම හැමදාම උදේ නැගිටින්න ඔබ මැරිලයි කියලා මැරෙනවා නම් හොඳයි කියලා හිතාගෙන මිනිස්සු එහෙම හිතනවා. මේ සමහරවිට විවාහ ජීවිතයේදී සම්ඩු වුණාම එහෙම හිතනවා. නමුත් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. සමහරවිට බොහිට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා අතර නොගැලපීම් මොනවාද මිස්අන්ඩර්ස්ටෑන්ඩින් ඒ වගේම මොනවා හරි ප්‍රශ්නවලදී අප්‍රකාශිත විදිහට හිතනවා මම මැරුණා හොඳයි මට නිදහසේ ඉන්න පුළුවන් මේකි මැරුණා නම් හොඳයි මටත් ඒ වේදිකා සමහර අවස්ථාවල නිකන් ඒක සාමාන්‍ය දේවල් අපිට එකම දෙයක් තමයි අපි ආසියා මිනිස්සු හැටියට පොඩි අවංක ප්‍රකාශන කරන්නේ දැන් මේකේ දැක්කලන්නේ අර එතන ඒ සිදුවීමේදී අර අවසානයේදී එයා විශාල කම්පනයකටපත් වෙනවා. චාලි කම්පියුටර් එයා ඇඬුවාම අර පරණ අර නැති හැංගිලා තිබිච්ච ආදරේ ආපහුම ඒ තමයි මිනිස් ස්වභාවය. ඒ මිනිස් ස්වභාවයන් තමයි මෙයා මතු කරන්නේ. ටිකටම මේ ෆිල්ම් එකේ මේ ඩිරෙක්ටර් මතු කරන්නේ මිනිසුන්ගේ සැඟවිලා තියෙන ආදරය සහ ඒ සම්බන්ධතාවය කොයි විදිහට තියාගන්න ඕනද කියන එක තමයි මතු කරන්නේ දිගින්. saya kiuwa scene එකටම අර මේ විශේෂයෙන්ම මේ කතාවේ ඩයලොග් ගැන කතා කරලා ස්පෙෂල් කතා කරලා සෑහෙන ඇඩ්වාන්ස් ඩයලොග් එකක් තියෙනවා. විශේෂයෙන්ම මේ සේකියෝ scene එක තමයි මම හිතන්නේ ෆිල්ම් එකේ තියෙන හොඳම තැන කියලා. එතනදී අපි දකිනවා එක වෙලාවක නිකෝල් කියනවා මම ඔයාලට ආදරය කරලා නම් ඔයා මට ආදරය කරේ නැහැ. ඒකට අරයා දෙන උත්තරේ මොකක්ද ඒකට එල්ල එකත් එක්ක. يعني ඔයා ලොස් ඇන්ජලිස් එන එකට මේක කොහොමද බලන්නේ? අතෝ යා ඒකට වෙන උත්තරයක් දෙන්නේ නැහැ. ඒකෝට මේ වගේ ඩයලොග්ස් වලින් මේ වගේ දෙබස් වලින් මේගොල්ලෝ අතර තියෙන ක්ලෑෂ් එක හරි සියුම් විදිහට ඉදිරිපත් කරනවා. අනිසාර මේ ලීගල් ප්‍රොසෙස් එක ගැන කතා කරන්නේ. අපි අතනම ඒ ගැන කතා කළාම ඒකේ ගොඩක් අපිට ලොකු ඇනලිසිස් එකකට යන්න පුළුවන්. හැබැයි ඊට මෙහා පැත්තෙන් අපි කතා කළොත් එහෙම දැන් මේ චරිත දෙකම ඉන්නේ ආරම්භයේදී මේක කතා කරලා මේ දෙන්න අතර සිද්ධ වෙන සංවාදයක් හරහා තැනකට යනවා. ළඟ තියෙන පාර්ට්නර් එකකට යනවා. එහෙනම් හොඳම දේ කරන්න බලනවා ඒ වගේ. මොකද ඊට පස්සේ එක්ස්ප්ලොයිට් වෙන එක සිද්ධ වෙන්නේ මේ ලෝයර්ස්ලා කියලා. සහ අවසාන වශයෙන් මේකේ අර අපි කතා කරන්න ඕනේ සහ හරි ලස්සන දේ තමයි ගිනි. ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන ගිනීම විතර. අපිට ඒක අන්තිමට අර ලෝරඩන්ගේ කවුද නෝරාගේ ප්‍රකාශනුත් පේනවා. ආදිරුම් කියනවා. සහ හරියට ඕන වෙන්නේ 50-50 බෙදා ගන්න. හැබැයි මෙතන 45-55. ඒ පොඩි එකෙන් බව දෙනවා. ඒ ඊකෝ සිස්ටම් එකේ. අන්තිමට ඒ බ්‍රවස්ටායිදී නෝරා උත්සාහ කරනවා මෙයාගේ අර ග්‍රාන්ට් එකට මෙයාට ග්‍රාන්ට් එකක් හම්බ වෙනවානේ $650,000 මම නාට්‍යයක් හදන්න ෆිල්ම් හදන්න වෙනවා තියටර් ප්‍රොඩක්ෂන් එක. ඇමරිකාවේ සාමාන්‍යයෙන් රෙකග්නයිස් ඩිරෙක්ටර්ස්ලට හේතින ඇසෝසියේෂන් වලින් තියටර් ප්‍රොඩක්ෂන් එකක් කරන්න සල්ලි දෙනවා. ඒකක් දෙන්නේ පොඩි අර ඉන්ස්ටෝල්මන්ට් දෙන්නේ. නමුත් ඒ ග්‍රාන්ට් එකත් අරයා කියනවා මේ බෙදන්න ඕනේ කියලා. නෝරා කියනවා. ඒක අරයා කියනවා නෑ මෙයා නිලියක් මෙයාට වැදගත් නිලියක් වුණේ මේ ඩිරෙක්ටර් හින්දා ඒ හින්දා එයා එහෙනම් එයාගේ හම්බ කරපු සල්ලි මෙයාට ෂෙයා කරන්න ඕනේ කියලා. එහෙමනේ හැමදේම ලෝයර්ස්ලා බලන්නේ තියෙන හැම වීක්නස් එකක්ම ප්‍රයෝජනෙට ගන්න. අරගෙන තමයි කරන්නේ. ඊට පස්සේ දැන් අනිත් එක තමයි මේකේ තියෙන තවත් අර දෙවස් වැදගත් එකක් තමයි මේ අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ආගියු කරන තැන් වල හුඟක් වෙලාවට තමන්ගේ වෙන නොගැලපීම් තමයි මේ ප්‍රකාශ කරන්නේ. අන්තිමටම තමයි කිරුඹට හොර කියන්නේ. මේක අපේ රටට වඩා හුඟක් වෙනස්. අපිට පටන් ගන්න මොකක් හරි හොර මිනිහෙක් හරි හොර කියන්නේ අයත සම්බන්ධයක් තියෙනවා ඒක උඩනේ යන්නේ. අරගොල්ලෝ ඒක උඩ නෙවෙයි. අරයාට තනියම ජීවත් වෙන්න තියෙන එක එයාට
මෙයාත් එක්ක කසාද බැඳහම එයාට එයාගේ තිබිච්ච රෙකග්නිෂන් එක එයාගේ අඩු වෙච්ච එක ගැන ඊට පස්සේ එයාට ස්වාධීනත්වයක් නැති වෙච්ච ගැන ඒතකොට එයා හැම තීරණයක්ම හස්බන්ඩ් ගන්න ගිය එක ගැන ඒතකොට අරයටත් ඕනේ පොඩි ලොකු ප්‍රෞಢශයක් තියෙන ගෑණියක් කියලා. එයා හාරට ඉගෙනගෙන නැති කෙනෙක් වෙන්න ඕනේ. මොකද හේතුව එයා පොඩි කාලෙම තමයි අර මේ ටෙලිනාට්‍ය රඟපාන්න ගිහිල්ලා. මොකද එයාගේ අම්මා ටෙලිවිෂන් ප්‍රොඩක්ෂන් වල ඉඳලා තියෙන්නේ. ඉතින් එයා හැම ඉගෙන ගත්තේ කියන එකක් පේන්නේ නැහැ. නමුත් එයා නේද? ඉතින් ඒක තමයි තව මොකද දන්නේ අපේ කවුද? තවත් තරුණ කෙනෙකුට මොනවද? අපි අපි ඔඩියන්ස් එකට දෙමු අවස්ථාව පොඩි වෙලාවක් ගිහිල්ලා අපි ඉස්සරහට පැත්තෙන් කතා කරලා තියෙනවා. මේක දැන් ඉස්සරහ කිව්ව තැනින්ම අපි ආවම පටන් ගත්තොත් කසාද ජීවිතයක් ඇතුළේ මැරේජ් එකක් ඇතුළේ ඉන්විසිබිලිටි කියන එක. ඒක තමයි මෙතන මේජර් ෆෝකස් එක වෙන්නේ. ඒ කියන්නේ අර සර් කිව්වා වගේ අරයක් නෝරට කතාව කියද්දි අන්තිමේදී මතුවෙන දේ කියන්නේ බදායතර පස්සේ කියන දේ තමයි එයාට ස්ටේජ් මැනේජර්ත් එක්ක සම්බන්ධයක් තිබ්බේ. නෝරා අල්ලගන්නේ ඒක. හැබැයි නිකෝල්ට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. ඒක කලින් වෙන ඔක්කොම දේවල් ටික. ඒතකොට ඒ වගේ හියුමන් තැනක ඉඳන් තමයි ඇස්පෙක්ට් එකකින් තමයි මේක නොවා කතා කරන්නේ. ඒ වගේම අපි කතා කරනවා දැන් මේකේ කැරක්ටර්ස් අතර තියෙන සයිකොලොජි එක අපි ගත්තොත් එහෙනම් සර්. ඒක නම් මම හිතනවා සුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මොකද මේ කැරක්ටර්ස් ලියලා තියෙන්නේ. අනිත් පැත්තට කතා කරමු මේක ඇත්තටම නොවාට බොහොම පර්සනලි සම්බන්ධ කතාවක්. ඩිරෙක්ටර් සම්බන්ධ කතාවක්. එතකොට මේ පර්සනැලිටි කියන එක තමන්ගේ පෞද්ගලිකත්වය ඒ විදිහටම නැතුව කොහොමද ෆිල්ම් එකට ගෙනල්ලා තියෙන්නේ කියන එකක් පොඩ්ඩක් කතා කරමු. දැන් මේක ඇත්තටම මේ නොවා කියන මේ ඩිරෙක්ටර් මේ එයා දික්ක සාදලා තියෙනවා. එයාත් ෆිල්ම් ඇක්ටර්ස් කෙනෙක් තමයි මේ එක තමයි මේ කසාද බැඳලා ඉඳලා තියෙන්නේ. ඒක නම මට මතක නැහැ. එයා ජෙනිෆර් එයාත් මොකද හොඳ ෆිල්ම්ස් වල රඟපාපු හොඳ නිලියක්. හොඳ නිලියක් මොකද මේ ඉතින් මේ දෙන්න මෙයා ඒකෙන් ලැබපු අත්දැකීම තමයි. හැබැයි ඒකම කියන්න බෑ. මොකද මේ ඔය නොවා බම්බු මෙයා මේ ඩිරෙක්ටර් 2005 දී හදලා තියෙනවා මොකද ස්ක්විඩ් ඇන්ඩ් වේල්ස් කියලා ෆිල්ම් එකක්. ස්ක්විඩ් ඇන්ඩ් වේල්ස් කියන ෆිල්ම් එකත් පොඩ්ඩක් මේ වගේම තමයි මේකට සමානයි. නමුත් ඒ අවස්ථාවේ යා ඩිවෝස් වෙලා ඉඳලා නැහැ. ඒ කියන්නේ ඒ ෆිල්ම් එකේ නම් ළමයි ලොකු ළමයි කියන්නේ ජෝඩුව විකසාද වෙනවා. විකසාද වෙනකොට ඒක අවුරුදු 17ක තරුණ පුතෙක් ඉන්නවා. එක්කෙනෙක් අවුරුදු 8ක පුතෙක්. ඒ කතාව. ඊට පස්සේ ඒ දෙන්න එතනත් ඒ ෆැමිලි මේක තමයි ගෙනියන්නේ. ඒකට අවුරුදු 17 පුතා අම්මගේ පැත්ත ගන්නවා, පොඩි පුතා තාත්තගේ පැත්ත ගන්නවා. එහෙම අරගෙන යනවා. ඒක නෑ හරිම පොඩි කන්ට්‍රොවර්ෂියල්. මොකද තමන්ගේ පුතා ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ගෙදරට එක්කන් ආපුවාම ගර්ල්ෆ්‍රෙන්ඩ් තාත්තත් එක්ක ආවද. ඒක ඇමරිකන් සමාජයේදී මේ ඒ වගේ එක සාමාන්‍ය විය හැකි දේවල්. අපේ සමාජයේ නම් මම හිතන්නේ ඒක ඕපන්ලි ඩිස්කස් කරන්නවත් නෑ වගේ දෙයක් වුණා. ඉතින් මේ එයාගේ පෞද්ගලික අත්දැකීමක් ෆිල්ම් එකක් කරනකොට ඩිරෙක්ටර් කෙනෙකුට පහසු. දැන් අපිට කවදාවත් බැරි වුණා පෞද්ගලික අත්දැකීම් වුණාට අපි අපේ හිතමු දැන් මට උනම් මම සුළඟ ෆිල්ම් එකට ගත්තු එක මම දන්න මේ කතාව. මම අඳුරම වගේ සමීප මේ මම ඒ කැරක්ටර්ස් මම අඳුරනවා. එතකොට මට පහසු වෙනවා ඒක මේ කතාව ගොඩනගන්න. ඉතින් දැන් මම ඔය අන්තිම මම ලියන්න යන එකත් මගේ යාළුවෙක්ගේ මේ ඒ ෆැමිලි ලයිෆ් එක ගැන මම කතා කරන්න හදන්නේ මේ ඒක මගේ යාළුවෙක්ගේ ඇත්තටම අත්දැකීම. ඒක සත්‍යම සිදුවීම. සමහරවිට ඒක මම හිතන්නේ මෝ හියුමන් වෙන්නේ. ඇත්තටම අරගේ මේ සෙකියුවගේ ස්ක්විඩ් ඇන්ඩ් වේල්ස් කියන 2005 ෆිල්ම් එක ඒකට ඒ කියන්නේ මේක ඒකට කවුන්ටර් පාර්ට් එකක් විතර ගන්නවා සමහරවිට. මොකද නොවා කියන්නේ ඩිවෝර්ස් එකක ළමයි. නොවාගේ අම්මයි තාත්තයි ඩිවෝර්ස් වෙනවා. එතකොට මේ මැරේජ් ස්ටෝරි ක්‍රිටිසයිස් කරද්දී මැරේජ් ස්ටෝරි ක්‍රිටික් කරද්දීම කට්ටිය ස්ක්විඩ් ඇන්ඩ් වේල් යූස් කරනවා. ඒකට හේතුව ස්ක්විඩ් ඇන්ඩ් වේල් ගොඩක් කලාවට යන්නේ දරුවන්ගේ පර්ස්පෙක්ටිව් එකකින්. දරුවන්ගේ පර්ස්පෙක්ටිව් කොහොමද දික්කසාද දකින්නේ? මෙතනදී ගොඩක් කලාවට ඉන්නේ පාර්ට්නර්ස් වලින් එකකට. ඒ විදිහට මේක ඇනලයිස් වෙනවා. හරි. එතකොට මියුසික් ගැන පොඩ්ඩක් කවුරු මේ ෆිල්ම් එකේ මියුසික් යොදාගෙන තිබුණේ හරිම සිම්පල්. ඒ වගේම හොඳට දැනෙන විදිහට. ඊටම අවස්ථාවල්
කීපෙක විතරයි මියුසික් එක දාන්නේ. ඒක මම දන්නේ ඒක නොටිස් කරලා කියලා හුඟක් වෙලාවට මේ ආගියුමන්ට්ස් ආවෙන මේ ලීගල් ඩිස්කෂන් වලදී ඒ ෆැමිලි එකත් එක්ක තියෙන ගැටුම් වලදී කිසිම තැනක මියුසික් පාවිච්චි කරලා නැහැ. හුඟක් වෙලාවට මියුසික් පාවිච්චි කරේ දරුවා අතාරින අවස්ථාවවලදී තමයි දරුවාට සම්බන්ධ කරලා දරුවෙක් වැදගත් වෙනවා. ඇමරිකාවටත් එකයි ඊරානයටත් එකයි ඉරාකයටත් එකයි ඉන්දියාවටත් එකයි අපිටත් එකයි දරුවෙක් වැදගත්. දරුවෙක් කියනවා දැන් ලංකාවේ විවාහ ජීවිත වලින් මම දන්නවා දැන් මේ තරුණ හුඟක් මේ අද පරම්පරාවේ හුඟක් දික්කසද අද පරම්පරාව. ඒ දික්කසද වෙච්ච අය ගැන අපි පොඩි විමසීමක් කරොත් දරුවෝ නැති අය වැඩියෙන් දික්කසද. percentage එක දරුවෝ නැති අය. දරුවෝ ඉන්න අය දික්කසද වෙන්න තියෙන මේ possibility එක අඩුයි. ඒකට හේතුව මේ ඒගොල්ලෝ families හොඳින් ඉන්නවම කියන එක නෙවෙයි. දරුවෝ වෙනුවෙන් පුළුවන් තරම් දරුවෙක් වෙනුවෙන් දරුවෙක් හරි දරුවෝ දෙන්නෙක් හරි වෙනුවෙන් මේ දෙමාපියෝ ඒ කියන්නේ අම්මා හරි තාත්තා හරි දෙන්නම හරි මොන නගරකින් තිබ්බද නගරකින් තාම අමාරුවෙන් හරි තාම පීඩනයකින් ආතතියකින් බින්ද ගන්නවා දරුවෝ. ඇමරිකාවේදී ඒක කරන්නේ. ඇමරිකාවේදී නෑ. ඇමරිකාවේ තරනේ යුරෝප් රටවල් වල හැම රටකම කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් දරුවෙක් ඔයාලට අද දරුවා ඔයාලට අයිති නම් මට හිට දරුවා අයිති යන්නේ වගේ. ඒක අදින ලංකාවේ නම් ඒ ක්‍රමේ මම දන්නේ තියනවාද කියලා දන්නේ ඉතරම එහෙම නෑ නේ. මම දරුවා අපි ඉතින් සමාජයේ ජීවත් වෙනවානේ. අපි දන්නා ඉන්නවා සමීර තාත්තා ඇවිල්ලා දරුවෝ සුමානේකට ඇවිල්ලා අම්මා මේ සුමානේ කියලා එහෙම ඉන්න අය. ලංකාවේ ඇත්තටම ඒ නිදහස තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සර් දැන් මියුසික් සින්දු ගැන කතා කරපු නිසා මේක හරි කුසල් තනන්නේ අන්තිමේදී දෙන්න කියන සින්දු දෙක ඒ ගැන තවසේ කියමු. මම නම් කැමති අර මේ චාලි කියන සින්දුවට තමයි චාලි කියනවා මොකක්ද ඒක මම මේකේ පොඩ වචන තියනවා ඒකේ මම ඒ වචන ටික මම ලියාගෙන ආවා මට චුට්ටක් මම දන්නේ somebody hold me too close, somebody hold me too deep, somebody sit in my chair and ruin my sleep and make me aware of being alive. Somebody කියන්නේ මොනවා හරි අපි හැම වෙලේම ජීවිතේ ක්‍රියාකාරකම් තවත් කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවයන් තියෙනකොට තමයි ජීවිතේ පවතින්නේ. මම හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. අපිට තනියම ඉන්න එපා. තනියම ඉන්න බෑනේ අපිට. තනියම හිටියොත් එම අපි එතකොට නේ අර මිනිසුන්ට මොකක් කරලා තනියම ජීවත් වෙන්න අමාරුයි. මම දන්නේ තනියම ජීවත් වෙන මිනිසුන්ට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න තිබ්බත් තවත් අයත් එක්ක ඉන්නෝල් වෙලා ජීවත් වෙන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මම ඒකට එනවා. මේ සින්දු දෙකේ රෙෆරන්ස් එකත් ඇත්තටම එකම බ්‍රෝඩ්වේ එකකින් තමයි නෝවා අරගන්නේ. ඒකෙදී මේ ස්කාලට් එහෙම නැත්නම් නිකෝල් කියන චරිතය තියෙන කියන සින්දුවත් එක්ක අපිට තේරෙන්නේ මෙයා මේ ටොක්සිසිටි එක. මේ ටොක්සික් සම්බන්ධයෙන් ගැලවීමේ සතුට. එයා කතා කරන්නේ සතුට. ඔව්. අරයා කතා කරන්නේ ජීවිත. එයා කාම කැමති. නිකෝලිට ඕනේ නිදහස. සමහරවිට අරයත් කියනවනේ දැන් අපෝ සම්බන්ධයක් පවත්ව ගත්තාම ඔබට රටිය දවසක් ගියාම ඌවත් අතහැරලා යන්න ඉන්න තියනවා කියලා කියනවා. නමුත් නිකොලි ඒ වගේ බෑඩ් කැරක්ටර් එකක් කියලා කොයි අවස්ථාවක පෙන්වන්නේ නැහැ. දැන් නිකොලි මෙයාත් එක්ක අර ආගියුමන්ට් එකක් වෙච්ච වෙලාවෙත් මෙයා අර පාරේ ක්ලබ් එකක ඉන්නේ. කවුද නිකොලි පාරේ ක්ලබ් එකේ ඉන්නකොට ඒ පාරේ එතන ක්ලබ් එකේ මේ අයිනේ ඉන්න මේ හිපි මේ කවුද බොයිමෙන් මිනිස්සෙක්ව හම්බ වෙනවා. හම්බුණාම ඊට පස්සේ මෙයා එයාත් එක්ක කියනවා මෙයාට තියෙන තරහනේ. දැන් අපිට තරහක් ඇති වෙනවා සමහරවිට අපි ඕන කෙනෙකුට කියනවා තරහ. එයා ඒ තරහ අර්මිනියට කියනවා. කිව්වම එයා කියනවා මම පැබ්ලෝ කියලා කිව්වම ඊට පස්සේ දෙන්නත් නිකන් ඒ දෙන්න මීට් වෙනවා. නමුත් but even
she control herself. ඒගොල්ලෝ ඒ මිනිහත් එක්ක තියෙන සෙක්ස් ඇක්ට් එක බය කන්ට්‍රෝල් කරනවා. මම නේක මැච් එක මතකද කියලා. ඔව්. ඉතින් යා කියනවා නෝ මෙතනින් එහාට යන්න බෑ. එයා සමහරට එයා ඒක අර චාලිගෙන් further revenge මිනිස්සු එහෙම කරනවා. සමහරවිට උගක් වෙලාට විවාහ ජීවිතවලදී මේ අලුත් ලව් මැරේජ් වලදී හස්බන්ඩ් හරි වයිෆ් වෙන සම්බන්ධයක් තියෙනවනේ හස්බන්ඩ්ට පුළුවන් නම් හස්බන්ඩ් රිවෙන්ජ් කරනවා. මම අඳුරන ෆැමිලි එකක් හිටියා ලස්සන ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ වැඩ කළේ මම ඉස්සර රස්සාව කරන කාලේ මගේ යාළුවෙක් බැඳලා හිටියේ ඒ ලේඩිව කොමාරි මේ ඒ ලේඩිට දෙන්න බැඳලා හිටියා ඒ ලේඩිට බබෙක් හම්බ වෙන්න හිටියා ෆස්ට් බේබි හම්බ වෙන්න එයා අම්මලා ගෙදර ගිහින් ඉන්න වෙලාවේ මගේ යාළුවා එයාගේ ගෙදරට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ගෙනාවා. මගේ සත්‍යසිද්ධි ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ගෙනාවාම අර අල්ලපු ගෙදර ගෑණි අර ළමයා අරගෙන ආවම එයාට කිව්වා මෙහෙමයි මේ ඔයාගේ හස්බන්ඩ් මෙන්න මෙහෙම අර ගෑණි කිව්වා if you can sleep with one woman I can sleep with 1,000. See, they divorced. Still there was lamai inna yani ehemma mata kiwwa a brother lady ke revenge e ape rangai chevedi ekana America ekte තියෙන්න පුළුවන්. මොකද අර්ජුන හිතන්නේ කියලා. හරි අපි ඔඩියන්ස් එකට මේක ඕපන් කරන කලින් අන්තිම වතාවට මේක මේ කො ෆිලොසොෆි එකක් විතර නොවම කතා කරන දෙයක් අපි ඒ ගැන සෙක අදහස් අහමු දැන් ගොඩක් වෙලාවට මේ වගේ අවසානයකට ආවම මැරේජ් එක අවසානයකට ආවම වෙන්න පුළුවන් ජීවිතේ මොකක් හරි තැනක අවසානයකට ආව වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මිනිස්සු විදියට අපි හිතන්න බැරි තරක් තියෙනවා මේක අසාර්ථකත්වය මේක මගේ අසාර්ථකත්වය මට මේක කරගන්න බැරි වී නමුත් නොවා කියන්නේ මම නොවා මේ සිටපඩේ ගැන ප්‍රොමෝට් කරන්න කියන අවස්ථාවක් කියන්නේ මට ඕන වෙන්නේ endings are not failure අවසානයක් යනු පරාජයක් නෙවෙයි. ඒක මේ සිටපඩේ කතා කරන්නේ. දෙන්නම ආපහු ස්ටාර්ට් කරනවා guys. දැන් නිකොලි ආපහු තව පාර්ට්නර් කෙනෙක් අලුත් ගෙදරකට ගිහිල්ලා. ඒ දරුවත් එක්ක ඒ පාර්ට්නර් යගේ නන්ද අම්මා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් දිනන ඒ තුවක්කු සීන් එකෙන් පෙන්නන නිකන් පොඩි වෙනම ඒගොල්ලෝ වෙන දැන් අරයත් එක්ක නිකොලගේ අම්මා චාලිත් එක්ක තිබුණේ පොඩි මේ මොකද්ද වෙනම සම්බන්ධතාවයක්. එයාගේ ආර්ට් එකට වෙනුවෙන් අරවම එයාගේ තියටර් හැකියාවන් ඒවා පිළිබඳව තමයි යාට ආදරය ඇති. අර අලුත් පාර්ට්නර්ට තියෙන්නේ උරිය පොඩි ජොලි පොරක්. يعني පොඩි ඩ්‍රින්ක් එකක් දාලා පොඩි ඉන්නේනේ පොඩි පරාජයෙන් පසුබැසීම නෙවෙයි නැවත නැගිටීම වෙන්න ඕනේ කියන එක ෆිල්ම් එකේ කවවත් ඩිරෙක්ට් කියන්නේ නැහැ. අපි ගෙදර ගිහිල්ලා තමයි හිතන්න ඕනේ. නේ? ඉතින් අපි හොඳ ෆිල්ම් එකක් බැලුවාම දැන් මේ ෆිල්ම් එක බලන්න කාගෙන්වත් අපි මේ එන ලොකු ෆිලොසොෆර් කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ නේ ෆිල්ම් එක අපිට තේරෙන්නේ. කවුරු ලංකාවේ විචාරකයෙක්ගෙන් අහන්න ඕනේ නැහැ මේ ෆිල්ම් එක හොඳද කියලා අපිට තේරෙන්නේ. ඒ සරල බව. ඒක තමයි ඒකේ තියෙන හොඳ ෆිල්ම් එකක්. හැම වෙලේම ඕනම ප්‍රේක්ෂකයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම නෑ ඒක විශ්වාස කරනවා. ඒ සිනමැටික් කියන්නේ සිනමාත්මක බව තියනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් අපි බැඳෙනවා චිත්‍රපටයත් එක්ක. අපිට නිින්ද යන්නේ නැහැ. ඔව් අපිට ඇත්තටම දැන් චිත්‍රපටයේ වෙනම වෙන මංග ගැන කතා කරන්නේ මේක කොහොමද සෙට් ඩිසයින් වෙලා තියෙන්නේ කලර්ස් කොහොමද වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම ගැන කතා කරාම අපිට ගොඩාක් පැති කතා කරන්න තියෙනවා. හැබැයි දැන් අපි ආපු තැනත් එක්ක මම මේ ඔඩියන්ස් එකට ඕපන් කරන්න ඕගොල්ලන්ගේ අදහස් දැනගන්න පළවෙනියෙන්ම අපි මේ නවත්තපු දෙන්නේ. මේ ෆිල්ම් එක ending is not a failure. එතකොට ඕගොල්ලන්ගේ අදහසත් එක්ක අපි යන්නේ මේක පොසිටිව් වෙන්න එකක්ද නෙගටිව් වෙන්න එකක්ද කියන දේ පටන් ගන්න. ඔයගොල්ලෝ ඉන්න අදහස් දක්වන්න. මම නම් කියන්නේ ඒ කියන්නේ මේ තාත්තයි පුතයි දැන් උසාවියෙන් කියනවා මේ
ප්‍රශ්නේ නිරීක්ෂකයෙක් පත් කරනවා මේ අම්මා කොහොමද පුතාට සලකන්නේ තාත්තා කොහොමද පුතාට සලකන්නේ කියලා වාර්තාවක් කියනවා. තාත්තා කිව්වම ගෑනු කෙනෙක් කියනවානේ අර ගෙදරට. ඒකට අරයට ටෙන්ෂන්. ඒ කියන්නේ මොකද එයා ඒ පුතත් එක්ක හුඟක් කල් ඒ කියන්නේ අම්මට කොහොමද දැන් අපිට දරුවෙකුට අම්මා තරම් දරුවෙකුට ක්ලෝස් වෙන්නේ නැහැ. එයා ලොකු ආතතියකින් තමයි අර ගෑනු කෙනාට මූණ දෙන්නේ. ලොකු ආතතියකින්. එයාට දොර කියන්නේ යා ඉස්සෙල්ලා දොර අරින්න යනකොට පවා ඉස්සෙල්ලා එනකොට අර මොකද්ද ටීපෝ එකේ තියෙන ෆොටෝ එකක් එහා පැත්තේ තියලා නේ එයා ගිහිල්ලා හුස්මක් අරගෙන තමයි දොර අරින්නේ. ඊට පස්සේ ගෑනු කෙනා එයාත් පොඩි කැරක්ටරයක් වුණාට හරි වැදගත් කැරක්ටර් එකක්. එයා නිකන් ඔය වගේ තමයි මේ පරිවාස නිලධාරීන් වගේ ඒගොල්ලන්ට කියන්නේ ලංකාවේ නම් එහෙම පොඩි ඉන්වෙස්ටිගේටර් කෙනෙක් ඉතින් ඇත්තටම ඇවිල්ලා නිකන් බලන ඔබ්සර්ව් කරනවා මෙයාගේ ළමයාට කොහොමද සලකන්නේ ළමයාට කන්න දෙන්නේ කොහොමද අඳින්න දෙන්නේ කොහොමද එහෙම ඔව් ඒකට ඒ ටෙන්ෂන් අර පොඩි කෙනා කියනවා තාත්තා අර කොහොමද තාත්තා කියන්නේ පීයේ කියලා අහනවා ඒක ඒවා ඊටසේ අර යනවා මොකද්ද මේ පීය ඒක දැන් he wants to explain මේ නයිෆ් එක කියන්නේ මොකද්ද කියලා එයාගේ අම්මම මොකක්ද අර නිකොලා දීපු ටැග් එකක් ඒක නිකන් යා මේ පීය මේව කරලා මෙහෙම කරනකොට අත කැපෙනවා මම හිතන්නේ ඒක තමයි ඩිරෙක්ට් ඉතින් පොඩි එක පොඩි සිනමැටික් නේද සිනමැටික් ඉතින් ඒක අවස්ථාවේ ලේ වෛද්‍ය ඒක ඉන්නවා ඊට පස්සේ ආත හොදන තැන එතන පොඩි වෙනම පොඩි යාගේ ගියනකොට තමයි යාගේ වේදනාව වෙන ඔව් එයා වේදනාව දරාගෙන ඉන්නවා ළමයට ඒක පෙන්වන්න කරන්නේ ඔව් ළමයි ඒක පොඩි ෆිල්ම් එකක් කරනකොට ඉතින් පොඩි දිනවනේ ඩිරෙක්ටර්ස්ලාට ඒක මම කැමතියි සීන් එක මට ලස්සන ෂෝ එක ලස්සන මේකප්ස් රෝමයා හැමදේම එළියේ ඉක්මන් කමාර පේපර් ගන්න එක උනත් ඒ ෂොට්ස් කොහොමද දැන් මේ ෆිල්ම් එකේ දැන් හුඟක් වෙලාවට ලොකු කැමරාවක් නැහැ කට්ටු තියෙනවා අපි එහෙම හුඟක් වෙලාවට කට්ටු කියන්නේ දැන් මේ අර ඩේටි ඔයා කතා කරනවා ඔයා කතා කරනවා නේ ඔව් ඊළඟට සමහරවිට එක වෙලාවකට අර කවුද ජාලි වෙන කෙනෙක් කතා කර ඉන්නකොට ඊගාවට කෙලින්ම කට් වෙනවා නිකොලි යා අර එයාගේ ලෝයර්ගේ ඇසිස්ටන්ට් එක රිහර්සල් එකක් කරනවා. ඔයා ගන්නවද? දැන් එයා අවංකවම කියනවා. ඒකත් එයාගේ ඒ කැරක්ටර් එකේ තියෙන අවංකකම තමයි එයා ගන්න. මම මොනවාද පොට්ටේකුත් ගන්න තියෙනවා. මොකද හෙරොයින් මොකද කොකේන් හරි මොනවද? කොකේන් උතරන් තියෙනවා. පුතා හිටියේ නැහැ. එයා ඒක ඇත්තටම මම හරි කැමතියි මොකද අවංකත්වයට මම හරි කැමතියි. ලංකාවේ අපිට අවංක වෙන්න අපි අමාරුයි. ඒක අවංක වුණ ගමන් නරක චෝදනානේ එන්නේ නේ. අර ඒ යුරෝප් රටවල තියෙන අවංකත්වය ආගේ කරනවා. මිනිසුන්ගේ හැඟීම් ඒ අයියා මතක කරගන්න මේ ඉන්වෙස්ටිගේටර් එන සිද්ධියම ඒ ළමයාව ඉන්වෙස්ටිගේට් කරන කොහොමද මෙයාගේ පේරන්ට් ඉන්වෙස්ටිගේට් කරන එතනස තියෙනවනේ දැන් මේ සිස්ටම් එකෙන් ගෙනල්ලා තියෙන ඒ කියන්නේ අපි පේරන්ටින් කරගත්තාම දෙමව්පිය කරගත්තාම කවුරුත් පර්ෆෙක්ට් නෑ ඒක කවුරුත් ටෙක්ස්ට් බුක්ස් නෑ පේරන්ට් කෙනෙක් වෙන්නේ ඒකට හැමෝම මෙතන ඉම්පර්ෆෙක්ට් හැමෝම වැරදි කරනවා නමුත් අර අපි කියනකොට මයික්‍රොස්කෝපි එකකට දාලා බලනවා ඔයා පර්ෆෙක්ට්ද එතකොට ඒකෙන් චාරිට එන ඒකෙන් නිකෝල්ට ටෙන්ෂන් එක හයිපර් ටෙන්ෂන් එක එතන තියෙනවා. ඒ කියන්නේ අපි පර්ෆෙක්ට් වෙන්න ඕනේ. කිසිම ගණන්ක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක නෙමෙයි ඇත්තට මේගොල්ලෝ නම් නැත්නම් ඉන්න විදිහ. ආවහුත් පාරක් ඒ සිස්ටම් එකේ හදන ප්‍රෙෂර් එක එතන තියෙනවා. තව කාටද අදහස් තියෙන්නේ? නමුත් හැබැයි මේ අන්තිමට කැමතියි. දැන් අපේ ඒ ආසියාතිකරේ රටවල් වලට අපි බොහොම දරාගෙනම ජීවත් වෙගෙන යනවා. සම විවෘතභාවයක් නැහැ. ඇතුලේ තියෙන වෛරය, තරහා, මොකද තමන් විතර මිස්අන්ඩර්ස්ටෑන්ඩින් ඔක්කොම තමන් බ්ලොක් කරගෙන ඉන්නවා. ගෑනු බ්ලොක් කරගෙන ඉන්නවා. ගෑනු ලොකු ආතතියකින් ඉන්නවා. පිළිවිත් සමාජලාට බ්ලොක් කරගෙන ඉන්නවා. මේ පෞල් සංස්ථාව නෙමෙයි යන්නේ. ඒ බොහොම මිරිකිලා එහෙම යනවා විවෘත වෙනවා.
මේක එහෙම නෙමෙයි. විතර විවෘත භාවයක් එක්ක යනවා. මොකද දෙපැත්තම සුබවාදී විදිහට ගමන් කරනවා. ඒ ෆිල්ම් එකේ ඒක ඒ වැදගත් මේ ඒක තමයි වැදගත් මැසේජ්. ඔව් ඒක. ඒක හරි ඇතුළතින් ලස්සන මැසේජ් එකක්. ඔයා if you have an issue you must talk. අපි කතා කරන්න විවෘත කතා කරන්න. මුගක් කරලා කතා කරන්න බෑ. දැන් ලංකාවේ මම දන්නේ පුළුවන් ද කියලා ඔයාලට බිරිඳත් එක්ක කතා කරනකොට විවාහකයි මාත් ඊට හරි විවාහක කෙනෙකුට ආන්න බෑනේ ඔයා මොනවටද අඩු ගන්න රැට නිදා ගන්නකොට ඇඳේ ඉන්නකොට ඔයා මොනවටද කැමති කොහොමද කැමති මොන විදියටද කැමති කියලාවත් අහන්නේ මේ විවාහකෙට. හැබැයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ලත් එක්ක බොයිෆ්‍රෙන්ඩ්ලත් එක්ක ඒකට හේතුව අපි මන් දන්නේ අපි හැදිච්ච සංස්කෘතියෙන් මන් දන්නේ අපි බිරිඳක් වුණාම හරිම සංවර වෙන්න ඕනේ. බිරිඳ ඔෆිෂියල් බිරිඳලා සංවර වෙන්න ඕනේ. ඔෆිෂියල් හස්බන්ඩ්ලා හරිම මේ සේන්ලා වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් කියලා තියෙනවානේ. බිරිඳක් ගත්තොත් එහෙම විසඟනක් වගේ හිතේට කමන්නේ අවසානයේදී. අපි ගොඩක් දුරට ඊට වඩා වෙනස්. ඒ උදාහරණයක් විසඟනක් කියන්නේ නෙමෙයි. මේ කියන්නේ කම්සප් විදිනකොට තමන් ඒක තමන්ට හැකි උපරිමයෙන් තමන් කැමති විදිහකට ඒක විදිහ යුතුයි කියන්නේ. ඒක අපේ උගක් වෙලාවට ඒක පෞල් සමාජයක අපේ වෙන්නේ නැහැ. ඇමරිකාව වෙන රටවල ඩිස්කස් කරනවා මේ දැන් තමන්ට ගැලපෙන අර මිනිස්සු චෝදනා කරනවානේ. ඔබ මේ මොනවද කතා කරන්නේ මේ අරයට කිව්වම අර මැනේජරුත් එක්ක මොකද මාරියන් එක්ක ඉතිංගම කියනවා you didn't sleep with me for last 1 year. ඒකේතර ඔච්චර සම්බන්ධතාවයක් තිබ්බත් එයා ඔයාලට දෙන්න අතර මොන හරි ඒ ඉෂුස් කියලා කවදාවත් ඩිස්කස් කරේ නැහැ ෆිල්ම් එකේ. නමුත් ඒක ඩිස්කස් කරලා අපිට ඕනෙත් නැහැ. අපි එමනම් රැට මේ ඇවිල්ලා අත ගාලා ෆිල්ම් එක මේ අද ගන්නකොට පිළාලි පැත්තේ නිදා ගන්නවා හරි පෙන්නනවානේ. මේ ලිංගික මේ තමන්ගේ පිළිකුල් භාවය හරි මොකක් හරි පෙන්නුම් කරනවා. මේකල එහෙම නෑ. ඒක වචනෙන් තමයි ඒක ප්‍රකාශ කළේ. ඒක මේවා. අතනත් වැදගත් මේ අර දැන් අතක පෙන තැන. එතනදී කොහොමවත් අර ළමයට ඒක හම්බවෙන්නේ නෑ. නේද? ඒක මොකද දරා ගැනීමක් විදිහට නේද? ඒ ඉංග්‍රීසි වල පාජියන්ට මැදට බ්‍රීඩින් ඔන් ද ෆ්ලෝර් කියලා අර ඒ කියන විදිහට දැන් මේ මැරේජ් එක ඉවර වෙලා ඒ ගලාගෙන යාම සහයාට ඒකෙන් සිද්ධ වෙන දේ ඒක එක්තරා දෙයක විෂුවලයිස් වෙනවා. ඒ වගේ ගොඩක් විෂුවල් දේවල් ඇත්තටම තියෙනවා. සර් අපි අද කතා කරනවා නම් දැන් මේක තියෙන වැදගත්ම උත්සව දෙකනේ හැලෝවින්. ඔව්. මේ අවුරුද්දේ හැලෝවින් සහ ඊළඟ අවුරුද්දේ හැලෝවින්. එතකොට මේ දෙකේ වෙලා තියෙන ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙනස ඇත්තටම සහ අපි ටිකක් ෆෝකස් කරලා චාලිගේ කැරක්ටර් එක අඳින ඇඳුම මොකක්ද? හැලෝවින් කොස්ටියුම් එක මොකක්ද? ඒගොල්ලන්ට ඒක නෝට් වුණා නම්. ඔව් හැලෝවින් එකේ. හැබැයි මේවා ඔය දැන් ඇමරිකන් සමාජයේ ඒ වගේ යුරෝප් රටවල් වල හැපනින් නැහැ. මම දැන් ඔයගොල්ලෝ කොහොමද විශ්වාස කරලා මේක ෆිල්ම් එකක් නෙමෙයි. දැන් අපි ලංකාවේ මිනිස්සු ගත්තොත් ඉන්දියාවේ මිනිස්සු ගත්තොත් අපිට කොච්චර හැපනින් තියෙනවද? අපිට 31st night Christmas තියෙනවා. 31st night happening. ඊට පස්සේ ආපහු අලුත් අවුරුද්ද තියෙනවා. පාස්කු ඉරිදා තියෙනවා. ඊට පස්සේ වෙසක් තියෙනවා. ඊට පස්සේ පොසොන් තියෙනවා. ඔය වගේ අපිට එක එක හැපනින් තියෙනවා. ඇමරිකාවේ ඒ වගේ රටවල වලට හැපනින් නැති හින්දා තමයි ඔය හැපනින් හදාගෙන තියෙන්නේ. හැලෝවින් කියලා හරි ෆාදර්ස් ඩේ එතකොට මොනවද කවුද ලව් මොනවද කියන්නේ මොකක්ද පෙබරවාරි 14 වෙනිදා මොකක්ද කියන්නේ වැලන්ටයින් ඩේ ඒ හැපනින් හදා ගන්නවා. මේ ඒ හැපනිනුත් එක තමයි දැන් අර ඒ කාලාන්තරේ අර මොකද්ද අවුරුද්දක් ගියා කියලා කොහෙවත් අපසරකට පසු හරි after 1 year හරි එහෙම මොකක්වත් දැම්මේ නැහැ. දාන්නේ නැහැ නෝ. අපිට ඒක අපි මේ දැනෙන අර ඒ ලේස් එකේ ගැට ගැසීම ගැන මොකද හිතන්නේ? දැන් මේක දීල් වෙලානේ තියෙන්නේ. ඒක තමයි සංකේතයක් මනස.
අපි ආදරේ කියනවා දික්කසාද සමාලට දැන් අපි දන්නේ දැන් අපි දන්නේ මාත්‍යට එහෙම පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳීදී ඒත් ආද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එයා හම්බුනොත් ඔයාලට දෙන්නේ නැහැ කිව්වා. තාවත් එයා අපිට පොඩි ආදරයක් තියෙනවා. අපු මම ඒක ආදරේ කියන දේවල් ඉතින් හරියටම ඒක අමුතුයි. ඒක දැන් එයා දික්කසාද උනායි කියලා දෙන්න අතර තීච්ච අර ඒ අර දැන් අර කියනවානේ මම අවශ්‍ය දැකලා තප්පර දෙකෙන් මම ආදරෙන් කියන්නේ ඒක හරි පවර්ෆුල් ලව් එක. පවර්ෆුල් ප්‍රකාශයක් නේ අර දැක්කම මොකද ඒකට කියන්නේ love at first sight නේ love at first sight ඇත්තටම තියෙනවා. ඇත්තටම ඒගොල්ලන්ගේ සම්බන්ධ ගැන කතා කරලා තව දෙයක් අර අපිට මතුවෙන ආදරය තියෙනවා. but they don't belong together කියන්නේ. මේක ඉන්න බැරි එකක් තියෙනවා. නමුත් ඒක ආදරය නැති වෙලා නැහැ. හැබැයි අර සර්කියෝ වගේ කතාවේ මුලම ආපහු පාරක් මෙතන හරියම සංනිවේදනයක් තිබුණා නම් යම් කිසි විදියකට. සමහරට මේක ඊට වඩා වෙනස් වෙනවා. ඒක මොකද ඒක නිකෝල් බවා කියන එක අවස්ථාවක මට ඩිලීට් කරන්න දෙනවා කිව්වා. හැබැයි වෙලාවක් දුන්නේ නැහැ. හැබැයි ඒක නිකෝල් අනිත් පැත්තට ප්‍රශ්න කළා කියලා අපිට පේන්නේ නැහැ. නිකෝල් එකත් එක්ක ගියා. ඒක තමයි අරයා කියන්නේ වා නිව්යෝර්ක් වල සතුටෙන් හිටියා. මොකද කොයි වෙලාවකවත් කම්ප්ලේන්ට් නැහැ. නමුත් ඒක එතනට ගියා නම් සමහරවිට සම්බන්ධය බේරගන්න තිබුණා කියන එකත් ඒක කියනවා. අනිත් පැත්තට විෂුවලි කරලා තියෙන විදිහස ඒ කියන්නේ සෙට් වලින් කරලා තියෙන විදිහ විශේෂයෙන්ම දැන් මේගොල්ලෝ අතර කොහොමද සමහරලා ඒටුවක් කරස් වෙනවා. ඒ අර දෙන්න අතර තියෙන සම්බන්ධතාවය ඒ කියන්නේ අර දෙන්න වෙන් වුණා. අර ගෙදරට ආපුවම ගේට්ටුව වැඩ කරන්නේ නැහැ කියලා එයාට කිව්වම අර ගේට්ටුවේ ඉලෙක්ට්‍රිකල් පාර්ට් එක හදන්න උත්සාහ කළා. ඊට පස්සේ ඒක ගේට්ටුව වහගන්න උදව් කරා. ඔව් ඒ කියන්නේ දෙන්න අර වෛරයෙන් වෙන් වෙන්නේ නැහැ. ඒක හොඳ මේ සම්බන්ධ දරුවෝ ඉන්න අයට හොඳම මේක හොඳ ප්‍රේම නේ වෛරයෙන් අපි දිකරාදෙන් එකෙක් දිහා බලන්නේ. හැබැයි ලංකාවේ අද මොඩර්න් ජෙනරේෂන් එකේ ඒක තියෙනවා. අපේ ජෙනරේෂන් එක අපේ තාත්තලාගේ ජෙනරේෂන් එකේ යන අඩු වුණාට අලුත් ජෙනරේෂන් එකේ මම දැකලා තියෙනවා අලුත් කපල්ස් මේ ඩිවෝර්ස් වෙච්ච කපල්ස් මේ එකට මේ එයාගේ අලුත් බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිල්ලා පාර්ටි වල එකට ඉන්නවා මම දැකලා. එනේ මම අඳුරට කට්ටියක් තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක හතරම හොඳ ලක්ෂණයක්. අර මේක අර මොකක්ද සර්ව් කරන මොකක්ද අර වරන්ට් එක දෙන්නේ මොකක්ද කියන්නේ. වරන්ට් මේ නොටිස් එක දෙන එක නම් හරි ලස්සනට ක්‍රියේට් කරලා තියෙනවා. නේ ඒක ලොස් ඇන්ජලස් වලට වගේ එන්න ඕනේ ඒක දෙන්න. ඒක තමයි ඒක ලීගල් වෙන්නේ. ලංකාවේ ඒක නම් ඒ විදිහටම තමයි නීතිය තියෙන්නේ. ඒක දික්කසාද මොකද්ද? කසාද බැලුපු ඒරියා එකේ ඒ උසාවියට තමයි මේ දික්කසාද නටුව ගන්න. හරි පදිංචිස් පදිංචි නේ පදිංචියට ගන්න කරලා නටුව ගන්න. ඒ කියන්නේ දැන් මම මේ නුවරපදි මම කසාද වල හිටියේ පත්‍ර මුල්ලේ නම් කඩුවෙල උසාවියට. පිටකොට්ටේ නම් නුඹේ කොට නඩුව පවරනවා. ඒකෙන් ඇත්තටම කේස් එකක් හැරෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ නිව්යෝර්ක් වල ෆැමිලි එකක් උනාට ඒදිත් අර මොකද ලංකාවේ තියෙන අය මොකක්ද අර ඒ නොටිස් එක හරියටම ගෙදරට ගිහිල්ලා බාර දෙන්න ඕනේ. බාර දීලා බාර ගන්න ඕනේ. මේ දිකසාදේට ටක් වෙන එක. මේකෙදිත් එහෙම සර්ව් කරා කියලා ඒක දිවේ දිකසාද මේ දිකසාද පිළිබඳ දැනුම් නොටිස් එක ඒක එයාගේ අක්කා සිස්ටර් හදලා ඒක නේ. ඇත්තට හැමෝම තාම විශිෂ්ට විදිහට රංගපෑ කරන ආර්ටිෆිෂල් කියන්නේ කෘත්‍රිම රංගනය අර ඕවර් ඇක්ටිං කියන නාමයක් ඔයවත් පේන්නේ. අනිත් එක මම හිතන්නේ ඒගොල්ලන්ගේ ආදරය කියන එක හරි අන්කන්ඩිෂනල් කිසිම සීමාවකට යට කරන්නේ නැතුව ඒක ඒගොල්ලන් දිගටම එන විදිහට as it is comes they agree with each other. අනිත් එක ඒගොල්ලන්ගේ respect to each other. ඒකත් හොඳට පෙන්නනවා ෆිල්ම් එකේ දිගටම. ඒක කිසිම දෙයකට යටත් වෙන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක හරි strong character. එන විදිහට ජීවිතේ බාර ගන්න ඕනේ. ඒක හරි වැදගත්. මොකද අපිට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. නමුත් අපි එන විදිහට බාර ගන්න. whether it is good bitter හරි සැර වුණත් අපි බාර ගන්න.
ඒගොල්ලෝ යටපත් වෙන්න දෙන්නේ නැහැ. මනුෂ්‍ය ගුණාංග කියන එක යටපත් කරන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට අපේ සංස්කෘතියේදී අපිට අපි එන විදිහට බාර ගන්න කැමති නැහැ. අපි ඒකයි හුඟක් වෙලාවට ඒකේ ලොකු පීඩාවකටපත් වෙනවා. මම කියන්නේ අපිට වඩා ඇමරිකාවේ මිනිසුන්ගේ මනස හොඳයි කියන එක නෙවෙයි මම කියන්නේ. මෙතනදී අපි පෙන්වුම් කරන්නේ ආදර්ශමත්. So they give some good example to American society. ඒ divorce වෙන්න යන අයට විශාල මැසේජ් එකක් කියනවා. මට හිතෙන්නේ ඒක වෙනවා කවුන්සිලර් ළඟදී දෙන්න කිය ලියුම. ඒ දෙන්න ලියපු ලියුම ඒක තමයි පාදක කරගෙන තියෙන ෆුල් ස්ටෝරි. ඒක අතුරු එන්ඩ් එකක් තියෙනවා. මේගොල්ලන් මේක කියවන දෙන්න අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් එනවා. ඒක වුණා නම් මේක නවතිනවා. ඔය ඔක තමයි පාදක වෙලා තියෙන සම්පූර්ණ මූවි එක. ඒ වෙන්නේ කවුන්සිලර් කියනවානේ ඔයා මෙයා දැන් ඒ කවුන්සිලර් කියන අරයට කියනවා ඔයා මෙයා ගැන හිතන දේ ලියන්න. ඒතර ලියනවා මට මෙයා හම්බුනේ මෙයා උඩ මේ හැම වෙලේම ලයිට් එක ඔෆ් කරන්න කන්සර්න් මේකට අර මට වඩා ශක්තිමත් මිනිසුත් එක්ක කතා කරනවා මෙයා is a good dancer මම තීරණ ගන්න මම වගේ මේ ඉන්නේ නෑ එයා ටක් ගාලා එබලෙම ඩිසිෂන් එකක් ගන්න කියනවා ඒ වගේ නේ ඒකට එළියව කොහමද අපේ ලියුම එතන සම්පූර්ණයෙන් කියවන ෆිල්ම් එකේ ඉතින් අර යන්නේ නෑ ඒ කියන්නේ එතෙන්දී අර දෙන මැසේජ් එක දැන් මේක අපේ ඔඩියන්ස් එකට අපේ සංස්කෘතියට නෙමෙයි ඔව් සංස්කෘතියේ නිතරම ඩිවෝර්ස් වෙන ප්‍රශ්න ටික තියෙනවා එතකොට එතෙන්දී පෙන්නන්නේ ප්‍රොපර් කවුන්සිලර් කෙනෙක් ළඟට ගිහින් අදහස් ඔමාරු කරගත්තා මේ ආදරයට පොසිටිව් වෙලක්ක් තියෙනවා ඒක නිසා තමයි මේ හැමතැනම අපිට මේ දුක නෑ කවුන්සිලර්ගේ ජොබ් එක කරන්න වෙන්නේ නෑ අන්න ඒක තමයි දැන් කවුන්සිලර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඒකයි දැන් ලංකාවේ මම නම් දන්නේ ලංකාවේ තේම තියනවාද කියලා දික්කසාදයක් වෙන්න හදනකොට කවුන්සිලර් කෙනෙක් ගාවට ලංකාවේ දාන්නේ නෑ තියනවා උසාවියෙන් කියනවා මේක සෙටල් වෙන්න බලන්න කියලා නේ අමතරව තියෙනවා මේ සාම සුමිත්‍රව තියෙනවා මෙතන සුමිත්‍ර ඒක තියෙනවා ඊළඟට කාන්තා පිට ඔය දැන් තියෙන්නේ අර මේ ප්‍රශ්න මේ ලංකාවේ වගේ හැබැයි ඒ තැන්වලදී ඒකනේ අර එතනදී පෙන්නන තව දෙනෙක් අර ලෝයස්ලා ලොකු ගණන් ගන්න ඒගොල්ලන්ගේ මොකද ඇමරිකාවල තියෙන ලොකු ප්‍රශ්න ලෝයස්ලාගේ ෆීස් වලට වඩා විශාල ෆී එකක් නේ අර ඔක්කොම නවතින මුලින්ම ඒක කියන එක තමයි මට ඇමරිකාවේ ලොකු ඉෂුව එකක් තමයි ඩිවෝස් කරන එක ඔය වගේම සිටුේෂන් එකට යා තියෙන නිසා එයා දන්නේ නැති ඔය ප්‍රශ්න ටික ඒ නිසා හොඳ කියවීමක් එයාට හොඳට මේ සබ්ජෙක්ට් එක දන්නවනේ තමන් ඔයා අත්විඳන අත්දැකීමක් හැම වෙලේම හුඟක් අත්දැකීමක පර්ෆෙක්ෂන් එක වැඩි. ඒ දෙන්නගේ ජීවිතයේදී අරය තමයි ජීවිතේ මෙයා කන්නේ මොනවද අර මොනවද නිකොලා ගාන තීරණය කළා දින අරයට එයාට සමාජයට එයාට ඒ වගේ තීරණ ගන්න බෑ පෙන්නනවානේ එයා වීක් කියලා ඒ වගේ දේවල් වලදී අර මිනිහට අර ජායකවත් අරින්න බෑනේ නේද දැන් අපි නරේෂන් එකත් හරි ලස්සනට මේ ප්‍රසන්ට් කරලා තිබ්බා මොකද අපි නරේෂන් එකක් නිකන් කියවලා මිනිහෙක් නරේෂන් එකක් කියවනවා නෙවෙයි නරේෂන් එකට අදාළව හැම ඩීටේල් එකක්ම මේගොල්ලෝ පෙන්නලා තිබ්බා ඒ ඩීටේල් වලටත් කතා කරන්න අවස්ථාවක් නරේෂන් එක යද්දි අර එයාත් කතා අර කැරක්ටර් එකත් පොඩ්ඩක් ඒගොල්ලෝ කතා කරන්න අවස්ථාවක් දීලා තිබ්බා ඒක හරිම හොඳ මේ ඉදිරිපත් කිරීම ෆිල්ම් එකක් ඇරෙන්නේ සහාය නරේෂන් එකේ අර අපි සමහර ප්ලොට් පොයින්ට්ස් ගැන කතා කරලා තියෙන චූටි තැන් අපිට කලින්ම වෙන පොඩි තැන් ඊට පස්සේ ඒක ලොකුවට බලපානවා ස්ටෝරි එකට. ඒ කියන්නේ ඔක නෝවා මේක ඉන්ටර්වියු එකේ කියනවා අර අපි සාමාන්‍ය ඩිටෙක්ටිව් ස්ටෝරිස් වල රහස් පරීක්ෂණ කතා බලද්දී අපේ අවධානය ලක්ගෙන පොඩි දේවල් තියෙනවා. දැන් වල නයිස් ෂොට් ෆිල්ම් එක බලනවා නම් සපත්තුවේ තියෙන ලේ බින්දුවක් අපිට ෆිල්ම් එක වල පෙන්නනවා. අපි දන්නවා දැන් මේක ලොකු දෙයක් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ ටෙක්නික් එක නෝවා යූස් කරනවා මේ චිත්‍රපටි අර සර් කිව්ව පරිවලින් වැටෙන යන සිද්ධිය. අපිට මේක එක සිද්ධියක් විතර. කාර් එකේ ඊට පස්සේ අරක සෙට් කරලා නොතිබ්බේ. අපිට එක සිද්ධියක් විතර. නමුත් ඒවා ඊට පස්සේ අතනදී බෑක් ෆයර් වෙනවා. ඒකෝට ඒ විදිහේ බිල්ඩ් අප් එකකින් මේක ක්‍රෑෂ් නෑ. ඒ ඔක්කොම නරේෂන් එක ඇතුළට නෝවා ගෙනල්ලා තියෙනවා. අර අම්මා අන්තිමට කතා කරනවානේ මම සිප් එක දාපන් දුවේ කියලා. ඒවත් කියවද ඒ කියන්නේ අර ඒ තරම් මේ නිකොලේ කියන කැරක්ටර් එකත් හොඳ කැරක්ටර් එකක් ඇත්තට.
හොඳ මේ මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුන්ට ඇහුම් ගන්න එයා කියනනේ මම මේ තියෙන හොඳම ක්වොලිටි එක මොකක්ද කියලා ඒවා මෙයා කියනවා මම ඇහුම් ගන්න දෙනවා. අපි හරි අඩුයිනේ ඇහුම් ගන්න. ඔව් කැමති අම්මත් එක්ක දැන් තාත්තා ටැග්ගක් ගෙනාවත් එයා අම්මා එක තමයි කියන්නේ. අර දරුවට ටොයිලට් එකට යන්න කියලා කියන්නේ දරුවා ඉස්සරහා අරක දුන්නාම තාත්තෙකුයි අම්මෙකුයිනේ. ඒක පොඩි කොමඩි ගතියක් තිබ්බට ඒක හරි සීරියස්. අර කියනවා ඔයා ටොයිලට් එකට ගිහිල්ලා අර ආකිර මට යන්න ඕනෙත් නෑ අම්මා කිව්වා මට තෑග්ගක් දෙනවා කියලා ප්‍රූෆ් කරනවාට කියලා. නේ? එයා ඉන්නවා ටොයිලට් එකේ. මොකද එයා එන්නේ නැත්නම් මොකද අම්මෙකුටයි තාත්තෙකුටයි තමන්ගේ දරුවා ඉස්සරහා විකසාද වෙන මේක නේ ඒක තීරණය කරන්න ඒක හොඳ ඒකත් හරි හොඳ මේ දරුසේනියස පිළිබඳව හොඳ දෙයක්. මොනවා කරත් දරුවෝ ඉතින් අපගේ දරුවෝ ඉඳ දැන් ඔය දරුවෙක් ඉඳන් නම් ඔය ඩිවෝර්ස් එකේ ඔය වගේ ඉමෝෂනල් මේකක් එන්නේ නැහැ දරුවා තමයි. දරුවා හින්දා තමයි ඒගොල්ලෝගේ අර සම්බන්ධතාවයේ දිගටම පවතින්නේ ඒ දරුවා. ඒ ආදරේ පවතින්නේ තමාකට දරුවා. ඒ දරුවෝ වැදගත්. මාත් ලංකාවේ කතාව වදින හැම එකම වදින දරුවෙක් හදන්න ඉක්මනට ඒක සදෙන්න දින possibilities අඩුයි කියලා. අර තරුණියකින් ආව බැලලා නැත නෑ ඈ යා කැමතිද මේ ෆිල්ම් එක? තවම අදහස් තියෙන්නේ. චිත්‍රපටය ගැන ඕනම දෙයක් ඔයාලට දැනෙන්න. ඔයාලා දෙයක් වුණත් කමක් නෑ. නැත්නම් ඔයාලට මොනවද පිළිගන්න නැති වෙන චිත්‍රපටය ගැන. අර මේ මදර මේරි කියන කීපර් ලෝයර් මොකක්ද ඒකදී අදහස් කරේ මට. අර මේරිගේ කිව්වේ මම නම් ඒක මම කතෝලික මට ආගමක් දෙනවා ඒක දන්නේ. අර මේ මොකද්ද මේ මේරිට ගරුවෙක් හම්බ වෙනවානේ. යේසුස් වහන්සේ හම්බ වෙන්නේ උපත්ය වෙන්නේ ඔව් තාත්තෙක් නැතුව ඔව් තාත්තෙක් නැතුව තමයි හම්බ වෙන්නේ. ඒක අරයා කියන තාත්තෙක් නැත්නම් කවුද එතකොට මේ තමයි කියලා අම්මානේ වැදගත්. එයා කියන්නේ නෝරා කියන්නේ තාත්තා වැඩක් නැහැ. මොකද තමයි අම්මා තමයි වැදගත් කියන එක තමයි කියන්නේ. සිස්ටම් එකේදී අම්මා තමයි. ඊට අර එක තැනකදී අර කියන අර ජෝර්ජ් හැරිසන් කියලා ජෝර්ජ් හැරිසන්ගේ වයිෆ් වගේ මං බෙට වෙනවා කියලා. ජෝර්ජ් හැරිසන් කියන්නේ බීටල්ස් කාරයා මැරෙනවානේ. මරණාම ඒ ඔක්කොම ප්‍රොපර්ටි එක වෙන ප්‍රොපර්ටි එක සින්දුවල අයිතිය පැලස් ඔක්කොම අයිති වෙනවා එයාගේ වයිෆ්ටයි දරුවන්ට. ඒ ටිකම හම්බ වෙනවා ඔක්කොම. ළමයා කරේ තියාගෙන යනවා. පිළිමේ ඉතින් මේ ප්‍රශ්නේ දරාගෙන යනවා කියන එක පැත්ත. ඕකේද? මොකද අවසානයේදී මේ ඉතින් එන්නේ කියේ. ඔව්. අරයා නිදහසේ ඒක යනවා. ඒ වගේම අරයට ගැටයක් දානවා කියන එක දැන් පොඩි සම්බන්ධයක් තියෙනවා නේද? ගැටේ දැම්මේ මම හිතන්නේ අර ගැටේ දැම්මේ එහෙම සංකේතවත් කරන්න නෙවෙයි. මම හිතන්නේ අපි සංකේතවත් කිරීමක් නෙවෙයි. Yeah, still care. He's my ex. He's my ex. Ex has a value. අපි එක තීරණය කරන්නේ අපි අපේ බලන්න අපි ඉස්කෝලේ යන කාලේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් දැක්කත් අපේ වයිෆ් කියලා ඒක කරන්නේ ඉන්න තියෙනවා. නේ මම නම් එහෙම කරන්නේ මම හොඳට කියනවා මම ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා ඉස්කෝලේ යන කාලේ. සමාන මිනිස් කැමති නෑනේ. දැන් තමන්ගේ ඔයා කියනකොට මෙයා වයිෆ් එක්ක යනවා. වෙණිය කියලා හත් කරනවා වයිෆ්. කවුද? මගේ බෝයිෆ්‍රෙන්ඩ්. කොහෙද තමයි? ඒක අපිට නෑ ඒ acceptance කියන එක. ඉස්කෝලේ යන කාලේ acceptance කියන එක නෑ අපිට. හරි අඩුයි. අපේ කල්චර් එකේම නෑ අන් අය පිළිගැනීම. ඒක බුද්දිසම් වලක් තියෙනවා කතෝලිකයෙම තියෙනවානේ මොකද්ද පිළිගන්න කියන එක නේ බින්දුවාගේ මේ ඔක්කොම ඒක අපිට අඩුයි හරියට අපි ඒක වර්ධනය කරගන්න ඕනේ ක්වොලිටි එකක් තමයි අපේ රටක් මිනිස්සුන්ගේ රටක් කියන්නේ මොකකවත් නැහැ අපිට
පොලිටික්ස් වලත් නැහැ. ඒ වගේ තමයි හැමතැනම නැහැ. ආර්ට් වලත් ඉස්කෝලේ යන ගමන් ඕකනේ කියලා දෙන්නේ නැහැ. මැත්ස් වලදී x ගේ අගේ හොයන්නේ කියලා. ඔව්. හොයන්නේ. ඔව්. x අගේ හොයන්නේ. අනිත් එක අර දැන් ඒ දෙන්න මැක්ස් කියන්නේ ඒක මැක්ස් කියන්නේ ජීවිතේ තමයි. අර ඒ දෙන්න රණ්ඩු වෙන තැන. ඔව්. හරි ලස්සනයි ඒක නිවිලි කරන විදිහ ළමයි ලස්සනයි. ඒ වගේ ඒක ප්‍රකාශනය කරත් එහෙම යා බිලින්දට වක්ක ආවර්තින වස්තුන්ට නෙමෙයි කරන්නේ විත්‍ය ඒ ෆිල්ම් එකේ ඒක අනිවාර්යද අපි එහෙමනම් ලංකාවේ ඔය වගේ ෆිල්ම් එකක් හදලා කම්බුලට හරි ගහන්න අනිවාර්යෙන් ගහන්න නේ ගහන මම උනත් ගහනවා ඒ කියන්නේ මම ෆිල්ම් එකක් හදලා දැන් මගේ අලුත් ස්ක්‍රිප්ට් එකෙත් ගහනවා ලියලා තියෙනවා ඒක තමයි මම කියන්නේ හිතන්න ඕන නමුත් ලංකාවේ එක හරි නැත්තම් වයිෆ් නෙවෙයි කාටුන අර අපේ කසාද ගෑනුවත් ගහන්න බෑ. එහෙම ඔව්. ඒ මනුෂ්‍යත්වයට ප්‍රකාශ කරලා ඊට පස්සේ ආපහු මනුෂ්‍යත්වය ආදිත්‍ය කරලා නෑ මොන නීතිය තිබ්බත් මේ නම් මේ මිනිස්සු ආවේගශීලී වුණාම තරහ ගහනවා. ඉන්දියාවේ ගෑන්ට ගහනවා. මරණ මිනිහ ගෑණි මිනිහට ගහනවා. නේ මුළු ආසියාවෙම ගහනවා. නේ ඉවෙස්සලත් ගහපු තැන් තියෙනවා. තියෙනවා. ඕ හරි කුරුරු විදියට ගහපු තැන් තියෙනවා. ෆිල්ම් වල අපි මොන තරම් ට්‍රූ ඩොකියුමන්ටරිස් වල බලලා තියෙනවානේ. අපෝ එහෙම තියෙනවා මං කියන්නේ නමුත් මෙයා මේක එක්සැම්පල් එකක් නේ දීලා තියෙන්නේ මේ සොසයිටි එකට. ගෙදර විකාශද වෙන්න හිතනේ උන්ට ගෙදර ගිහිල්ලා හිතන්න තමයි කියලා තියෙන්නේ. හිතලා ඒගොල්ලෝ හොඳ විදියට විකාශද වෙනවා නම් නොවා කැමතියි. මාත් කැමතියි. ඒ මිනිස්සු හොඳ විදියට විකාශද වෙනවා. නේ? ඒ හරි සුන්දර ලෝකයක් ගෙදර දකින්න පුළුවන්. දැන් තියෙන අපිට විකාශද නම් ඒ පැත්තෙන්වත් යන්නේ නැහැ සමහර මිනිස්සු. නේ? මේකෙන් සති ගණන් තරහ තියාගෙන ඉන්නවා. සති ගණන් මාස ගණන් නොහොසු. හරි එහෙමනම් අපිට සංවාදය ඉවර කරන්න පුළුවන්. මම අවසන් කරන්න කලින් දෙවියන් අහන්න මම අපි සර් දන්නවා අසස්මෝගේ ෆිල්ම් කරනවා නෙලා ෆිල්ම් එක කරලා ඉතින් බෑට්මෑන් එක නෝබල් කොන්සර්ට් වල කරලා සර්ගේ මොනවද විශේෂම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මානට පාත්‍ර වෙච්ච අධ්‍යක්ෂකවරයෙක් ඉන්නේ. සර්ගේ අනාගත වැඩ කටයුතු මොනවද? මම මේ දවස්වල හරි කම්මැලි. ඇත්තටම මම කම්මැලි කමෙන් මිදෙන්නේ කොහොමද කියලා හිතාගෙන. මගේ යාළුවෝ ඉන්නවා චිත්‍රපටි 27ක් හදලා ඊයේ එයා කිව්වා 28ක් හදනවා කියලා. මගේ කිරුවරේ ඉඳලා මගේ සහෝදර රිම්බේක අපි කලාවස්ගේ ෆිල්ම් එක බලන්න ගිහිල්ලා එනකොට. ඔබ මොකද කරන්නේ? මම කිව්වා මම නිකමෙක්. ඒක අපි සමාලට අපි කම්මැලි වෙනවා නේ? ඒ කම්මැලි අපිට ඒක අර අපිට ශක්තිය අඩුයි. ඒක මේ නැවත ඇක්ටිව් වෙන්න. නෑ මම නම් උනේ මම ෆිල්ම් එකක් හදන්නම ගියා මම ෆිල්ම් එක මගදී නැවතුණා ඒක ආර්ට් ඩිරෙක්ෂන් වලයි මේ ලොකු ඉෂුව එකක් ඇවිල්ලා කොස්ටියුම් වල ඉන්න සල්ලි ගොඩක් මගෙන් නැති වුණා මට ඒකෙන් එපා වුණා ලොකු චිත්‍රපටයක් මේ අර ඒ මගේ ෆිල්ම් එකේ එක ෆොටෝග්‍රාෆර් තමයි අර මේ කවුද මාල්නිගොන්සේ කතා කරේ කවුද සම්මිලියනගේ කියන ඒ ෆොටෝග්‍රාෆ් එක අදින් ඒ මගේ ඒක එහෙම කරා මට ඒකේ නෝ එපා එහෙම වෙනවා මිනිස්සුන්ට කලකිරෙනවා නේ ඒනට දැන් අර මේ ෆිල්ම් එක ආදර්ශයට ගත්තා නම් මම ආපහු නැගිටින්නේ අපේ මේ කරන්නේ ෆිල්ම් දෙකක් කතා කරනවා අනේ ෆිල්ම් පාට නෑ අපෝ නෑ ෆිල්ම් හදන්න ලොකු කන්සෙප්ට් ඕනේ ඒකට ඉතින් ලංකාවේදී මිනිස්සු බලාපොරොත්තු වෙන ලොකු කන්සෙප්ට් ලංකාවේ දැන් මේ වගේ ෆිල්ම් එකකට නම් ලංකාවේ දැන් මේ සිනමාව පිළිබඳව ඉන්න මේ විනිශ්චය මණ්ඩලයේ එකෙක්වත් මේ ෆිල්ම් එකට සම්මාන දෙනවා. වීරුනේ උන්ට ඒක ගාතයට එන මේතරේ අර ෆිල්ම් ෆෙස්ටිවල් එකේ
විනිශ්චය මණ්ඩලයේ එකෙකුට විතරයි සිනමා. අනිත් දෙක කියලා හරි කනකාටුයි ඒක. ඒක හේතුව ෆිල්ම් ගැන වෙන රටවල නම් චිත්‍රපට ගැන දන්න අයනේ විනිශ්චය මණ්ඩල වලදී චිත්‍රපට හදපු අය. හදපු අය තමයි චිත්‍රපටයක් ඩිරෙක්ටර්ස්ලා, ඇක්ටර්ස්ලා, ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා ඒගොල්ලෝ තමයි ඉන්නවා. ප්‍රොඩියුසර්ස්ලා. එහෙම මේ කොහෙවත් මේ කවිය ක්ලිනික් කෙනෙක් එකට දාලා බෑනේ. ඒ අපි අසාධාරණයි ඉතින් මොකද ඒවෙන් මෙන්නේ අපි වැරදිද සමහර අය විනිශ්චය මණ්ඩල වල ඉන්න වාමාංශික හැඟීමක් තියෙන්න ඕනේ විශිෂ්ට සිනමා. වාමාංශික නේ ජීවිතේ තමයි තියෙන්නේ සිනමාවේ. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා එනකොට ගියාට වඩා හොඳ එකෙක් එන්න පුළුවන් නම් මේමයි සමහර ෆිල්ම්ස් තියෙනවා අපි ෆුල් එන්ටර්ටේන්මන්ට් කරනවා තියෙනවා. සමහර ෆිල්ම් එකකට ගියාම පොඩි නේද? නමුත් ඒවයි තියෙනවා හොඳ දේවල් මොනවා හරි හිතන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ඔය අලුතෙන් හදන ෆැන්ටසි ෆිල්ම්ස් ඒවත් ඉතින් අපි පැය දෙකක් අපි ඩ්‍රීම් වර්ල්ඩ් එක නවත්තලා තියා ගන්නවා. අපි නිකන් ඩ්‍රීම් අපි අමතක කරනවානේ අපේ මුළු ජීවිතේ. අමතක කරලා අපි තියෙනවා ලයන් කින් බලනකොට අපි ලයන් කින් එකේ ඉන්නවානේ. පැය දෙකම නේ ඉන්නවා. පවර්ෆුල් ෆිල්ම් එකක් බලනකොට එනේ සමහර හින්දි ෆිල්ම් එකක් බැලුවා වුණා සමහර ඒවා අපි මෙහෙම කරලා අරන් තියා ගන්නවානේ කුච් හොතා ඒ බැලුවාම නේද? තියා ගන්න. නේ අපි දැන් පාතර පංචලිය හරි අපරාජිතව බලනකොට තියෙන හැඟීම චාරුලතා බලනකොට ඒත් අපි තියා ගන්නවා. ෆිල්ම් එක අපි තියා ගන්න පුළුවන්. අපි එකක් තියා ගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම තමයි ෆිල්ම් එක අපිට හදවතට දැනෙන්න ඕනේ. ඉතින් මේක මොනවා හරි කියන්නේ ෆිල්ම් එකේ තියෙන ලව් හරි, වෛරය හරි, ෆැන්ටසි හරි, හොරර් ෆීලින් එක හරි දැනෙන්නේ. හොඳ ෆිල්ම් එකක් බලුවාම ගෙදර ගිහිල්ලත් අපිට පොඩ්ඩක් ඒ ෆිල්ම් එක ගැන හිතන්න පුළුවන් නම් අපි ඒ ෆිල්ම් එක මං ආතරේ ඒ වගේ ෆිල්ම්. අරවලත් මං ආසයි අර ඩ්‍රීම් ෆිල්ම් වල ෆැන්ටසි වල අපි හරි අම්මා අපේ හිත දැන් අපි හොඳ ෆිල්ම් එකක් බලනවා අපි භාවනාවක් වගේ තමයි. අපි පැය දෙකක් අපි මේව කරලා තියාගෙන ඉන්නවා. ලේසියට අපි පැය දෙකක් මිනිහෙකුට ඒක අරමුණක තියාගන්නේ. මම දන්නේ බුද්දිසම් ගැන මට වඩා දන්න හැදිනේ නේ ලේසියට දැන් මේක පැය දෙකකට වඩා වැඩිනේ. මේකේ සමහරවිට සමහරවිට අයනෝ එහෙම කියන මම දැක්කා. නමුත් මොකද මේකේ අර සමහරවිට අර මේවා පොඩි සමහර කන්ටෙන්ට්ස් මෙහෙම තියාගන්න ක්ලිප් එක අමාරු. මොකද හරියටම ඩයලොග් එක ෆලෝ කරනවා. ඩයලොග් එක ෆලෝ කරගන්න බැරි වුණොත් එමේ ටක්කාලා ක්ලිප් එක අතහැරෙනවා. ඔව් මේක සිංහලෙන් තිබ්බනම් ඊට වඩා ඔයගොල්ලන්ට මේ ෆීල් වෙනවා. අර කතාව මුලදී කිව්වම බලන්න හිතෙන්නේ නෙමෙයි මම කිව්වේ නැහැ. දැන් මම කියනවා. ඒක අර නිකන් යම දැන් අර මේක නැති වෙනවනේ මම ඉස්සෙල්ලාම ගෝනා මේගොල්ලෝ මේ කවුන්සිලර් කෙනෙක් එක්ක කතා කරන්න කියලා නෑ. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ තමන්ගේ පෙම්වතිය ගැන කතා කරනවා කියලා ෆීලින් එක ඇවිල්ලා විනාඩි 8කට පස්සේ තමයි දන්නේ කවුන්සිලර් කෙනෙක් එක්ක කතා කරනවා. ඒක එයාගේ මේ ෆිල්ම් ඩිරෙක්ටර් ගේ තියෙන මේ presentation එකයි cinematic presentation මේක ඉතින් තෝරා ගැනීම ඇත්තටම ස්තුතියි. මං කිව්වේ අර්ජුනාට මේ ෆැමිලි ස්ටෝරි නැතුව හොරම් ෆිල්ම් එකක් තෝරලා ඒකලගේ හොරර් ෆිල්ම් එකක් නේද? සිනස් පොඩ්ඩක් කවුරු කතා කරන කැමති නම් ඒ කියන්නේ කතා කරන්න one of the best film and next මේ කියන්නේ අපි හිතන එක හොරර් ෆිල්ම් එකක් හින්දා මේ හොරර් මේ මියුසිකල් එකක්
අපි හිතනවා මේවට සම්මානයම ලැබෙන්නේ නැහැ කියලා නෑ. අනිවාර්යෙන් ලබනවා. මම දැන් නිකන් කිව්ව එක විතරයි අනිවාර්යෙන් ඒක නොමිනේට් කරනවා. ඔස්කර් එකේ බෙස්ට් ෆිල්ම්, බෙස්ට් ආර්ට් ඩිරෙක්ෂන්, බෙස්ට් කැමරා වර්ක්, බෙස්ට් මියුසික්. කොහොමද? ඒ තරම් අමුතුම හොරර් ෆිල්ම් එකක්. පුළුවන් නම් හොයාගෙන බලන්න. සිනර්ස් මේ ලංකාවේ වෙන්නවා දිලා සුමානේ ලංකාවේ හෝල් එකේ සුමානේ දෙකයි වෙන්නේ. නෑ. සිනර්ස්. ඔව් ඇති කරන්නේ බලන්න. හොඳ නෑ වැරදිනේ. හෝල් එකේ තියෙන. දැන් සිනර්ස් වෙන්න අඳුර කරනවා. ඈ? නෑ මන්නේ කවුරු හරි. ඔව් ඒගොල්ලෝ අර එහෙම ඩිෆරන්ට් ඩිරෙක්ටර්ස්ලාට ඉන්නේ කියන්නේ. කොමර්ෂියල් ඩිරෙක්ටර් කෙනෙක්ට ඉන්නේ. ඒක හොඳ නෑ මම මේ. එහෙම තමයි වෙන්න ඕනේ. මොකද කොමර්ෂියල් ඩිරෙක්ටර්ස්ලාට අර ලාභ ෆිල්ම් හදන ඩිරෙක්ටර් කෙනෙකුට it's okay different fruits. ඒක හොඳයි. ඒකට මේ ඉගෙන ගන්නවානේ මේ ෆිල්ම් එක හදන්නනේ ඉන්නේ මේගොල්ලෝ කවදා වන්දන්නේ අදහස් තියනවාද කියලා නේ කියනවා නම් ඉතින් නේ දැන් මේ ෆිල්ම් එක හොඳ ආදර්ශයක් ඈ එච්චර කොස්ට් නැහැ मैं कैमरामैन क्या स्टूडेंट के नहीं सर फिल्म कॉर्पोरेशन फिल्म कॉर्पोरेशन एक स्टूडेंट के नहीं पूरा गुना है लाइन पर्सन की आधा फिल्म डिरेक्टर ने के लोग के लिए हां අපිට ශාස්ත්‍ර කියන්නත් පුළුවන් ඩිරෙක්ටර්. සර් අපි එහෙනම් ඒගොල්ලන්ට එක්ක තව පොඩි වචනයක් කියමු. දැන් අපි කතා කරපු මේ චිත්‍රපටිය. මේ හරිම ස්ලෝ ෆිල්ම් එකක් වුණාට අපි කියන ක්ලාසික් ටයිප් එකේ ෆිල්ම් එකක් වුණාට මේ පැය දෙකයි විනාඩි 16ක් අපි අල්ලගෙන තියාගන්නවා. ඒක කරන්න මෙයා පාවිච්චි කරන ටෙක්නික්ස් වගේක් තියෙනවා. නෝ කොම්බැක් සාමාන්‍ය යුස් කරනවා. දැන් අර සර් කිව්වා වගේ රැපිඩ් කට්ස් තියෙනවා. සහ කෙටි ඩයලොග්. එතන මේ වගේ චුට්ටක් අපි මේගොල්ලන්ට කියමු. දැන් මේ ඩයලොග් වල එක ඩයලොග් එකක්වත් අසා මොකද්ද ඒකට කියන්නේ වටිනාකමක් නැති ඩයලොග් එකක්. පුළුවන් තරම් ස්ක්‍රිප්ට් එකක් කරනකොට අපිත් ඒ වීක්නසස් අපිත් තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. හැම ඩයලොග් එකක්ම වටිනවා නම් විතරක් කියලා ගන්න තියෙනවා. හොඳ ෆිල්ම් එකක් කියන්නේ ඒක තමයි. බොරු ඩයලොග් එපා. අර බොරු ෂොට් එපා වගේම බොරු ඩයලොගුත් වැඩක්. ඒ වගේ හැම වෙලේම අර්ථවත් විදිහට හරි අමාරුයි මොකද සෑහෙන මම දන්නේ නවා මේ හොඳ පොතපත සාහිත්‍ය හොඳට ආදාන ජීවිතය ආදාන කෙනෙක්. එහෙනම් ඒක තමයි පුළුවන්. ජීවිතය මිනිසුන්ගේ ලයිෆ් ඔබ්සර්ව් කරන්න. අපි ජීවිතය ඔබ්සර්ව් කරොත් තමයි අපිට ලයිෆ් ස්ටෝරිස් හදන්න පුළුවන්. ඉතිහාස කතා නම් ඔබ්සර්ව් කරන්න ඕනේ හදන්න මොකද ඒවා පොත්වල තියෙනවානේ. present day to day life එක ගැන අපි ෆිල්ම් හදනකොට අපි අනිවාර්යයෙන්ම හොඳ ඔබ්සර්වර් කෙනෙක් වෙන්න ඕනේ. ඔබ්සර්වර් කෙනෙකුට විතරයි දාන්නේ දෙයක්. හරි එහෙනම් අපි අද සිටුවල සංවාදය අවසන් කරමු. මේකට සහභාගී වුණාට ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. සහ අපි ආරාධනා කරනවා ඉදිරියේ තියෙන සිටුවල සංවාදයට එක්ක සම්බන්ධ වෙන්න මේ සංවාදය ඉදිරියට කරගෙන යන්න මේ කතිකාව ගොඩනගන්න දායක වෙන්න කියලා. අද පැමිණීම වෙනුවෙන් මේ රත්නායකසේට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපත් දායකත්වයට බලන්නට. අවසර අපසනායතන. බොහොම ස්තුතියි. මා සුබපතනවා අඩු ගානේ මේමයි ඉතින් ෆිල්ම් ඉගෙන ගන්නයි වනම් කිව්ව පොඩි එකක් කියන්න. 100,000ක් ෆිල්ම් ඉගෙන ගත්තාම එක්කෙනෙක් දෙන්නේ තමයි ෆිල්ම් එකක් හදන්නේ. ඒකට කමන්නේ ඒක තමයි අපිට ඕනේ. ඒ 100ක් පන්තියක ඉන්නවනේ එක්කෙනෙක් ෆිල්ම් එකක් හදුවා නම් ඒක great achievement. එහෙනම් ෆිල්ම් එකක් හදන්න උත්සාහ කරනවා. දැන් හරි ලේසි ෆිල්ම් එකක් හදන්න. ඉස්සර වගේ නෙවෙයි අපි ෆිල්ම් එකක් හදන්න හදනකොට අපි 35 mm හොයාගෙන කැමරා හොයාගෙන මෙච්චර විශාල බන්ඩල් හොයාගෙන තමයි මම ඉස්සරම පළවෙනි ෆිල්ම් දෙකම හැදුවේ. දැන් අනිකර ඩිජිටල් හැබැයි අර ෆිල්ම් ක්වොලිටි එක නැහැ. ඉතින් ෆිල්ම් දැන් ඇමරිකාවේ හොඳ ෆිල්ම් එකක් හදන්නේ නැහැ. ඔක්කොම හදන්නේ 70 mm 35 mm නෙගටිව් පාවිච්චි කරනවා. දැන් ඒවා ක්වොලිටි ගැන හිතන්නේ නැහැ. කන්ටෙන්ට්ස් හොඳ නම් ෆිල්ම් එකේ කැමරා ක්වොලිටි ගැන කවුරුත් හිතන්නේ.
සල්ලි හම්බ කර අරක සල්ලි හම්බ කරා කියලා ඒ විදිහට ෆිල්ම් හදන්න එපා. ඔයා ආසයි. හරි එහෙනම් මම ප්‍රාර්ථනේ ආශිර්වාද කරනවා අඩු ගානේ පන්තිය දෙන්නෙකුට හරි තුන්දෙනෙකුට හරි චිත්‍රපටයක් හදන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා. කොහොම ස්තුති හැමෝටම සුබ රාත්‍රියක්. තේමන් සංග්‍රහයක් තියෙනවා ඒක සහභාගී වෙලා යන්න. ගෲප් එකක් ගන්නත් ඕනේ.